වීර්ය වඩන පිරිසක් සමගයි මම මේ සාකච්ඡා කරන්නේ. ඉතින් ධර්මය හොඳට අවබෝධ වෙන්න නම් ඇත්තටම අවංක වෙන්න. ඇත්තටම අවංක ගන්න. සසර දුකයි කියලා කොහෙන් හරි තේරුම් ගත්තා. ලෝකේ බාහිරේ දැකලා හරි. ඇත්තට මේ මගට අවංක. පුද්දක තමාරු නෑ යාට. මුලදී අමාවනේ. ඊට ඒ අමාරු තරද්ද ගන්න ක්‍රම තමයි බුදුහාමුදුරු ගන්නේ. බාහිරේ බලලා හරි තේරුම් ගන්න මිනිස්සු විඳින දුක් ටික. මහා දුක්ඛන්දරා මම දේ දුකේ ඉන්නවා කියලා මෙනෙහි කරගන්න. අපි ඉස්සරහට වෙන්න තියෙනව තමයි මිනිස්සුන් කියන්නේ. අපිට සසර වෙන්න දුක කියලා බුද්ධ දේශනාව තුළ ඉඳලා නිකන් ලෝකෙ දිහා පොඩ්ඩක් බලන්න. බලලා මේ දුක බව හොඳට හඳුනා ගන්න. ඒ සසර ඇත්තටම දුක. ඇත්තටම අපේ ජීවිතේදී තියෙන්නේ දුක් ගොඩක්මයි හැම තිස්සෙම හිතට අසහනයක්මයි එන්නේ කියලා නුවණින් මේක අවබෝධ කරගන්න. ඒ අවබෝධයට මේ ධර්මය අවබෝධ කරගන්න මුලින්ම අවශ්‍යම වෙනවා. ඒ ස්ථිර අවබෝධයට එන්න මෙතන. ඇත්තටම දුකයි. අන්නේ අවබෝධයට ආපු කෙනෙකුට මේ දුක නසන්න ක්‍රමය හොයන්න සිත පහළ වෙනවා. ඒකට කියනවා මේ ශ්‍රද්ධාව කියලා. එහෙම නැතුව ශ්‍රද්ධාවක් කියන්නේ නිකන් ඔය යන්නම් වාලේ යන ශ්‍රද්ධාවක් කරගපුවා. මොකද මේ සසර අති භයංකාරයි. ඉස්සරහට මොන වගේ තැන් වලට අපිට යන්න වේද දන්නේ නැහැ. මේ ඉස්සරහට ඉන්න අපේ කකුල නැති වේද දන්නේ නැහැ. අත් දෙක නැති වේද දන්නේ නැහැ. අපිට මේ සැපයි කියලා හිතපු තරුණ කාලේ ළමා කාලේ පහුවෙවි ගියා. ඒ කාලේ තිබුණු සැපයි කියලා අල්ලන් හිටපු ශරීර අපේ ශරීර තුලම නැතිවලා දක්ෂලෙන්න ගත්තා. ඇස් නොපෙනෙන්න ගත්තා. ඒ කාලෙම කොණ්ඩේ ඉදෙන්න ගත්තා. ඒ කාලෙම ශරීර වාරු නැතුව ගියා. දැන් මේ ඔක්කොම ඊතේ දිහා බලනකොට දුක. අඩු ගන්න එහෙමවත් තේරුම් ගන්න. අපිට එන්න තියෙන දුක් ගැට ගොඩක් සමාජෙ පේන්නේ. එහෙම තේරුම් ගත්ත කෙනෙකුට හිතෙනවා මේ ලෝකේ ඇත්තටම දුකයි. නිකන් අනුන් කියන්නම් වාලේ නෙවෙයි. යාට සත්‍යයක් පහළ වෙනවා මේ දුකයි. අන්න එයාට තමයි මේ මග වඩන්න සුදුසුකම තියෙන්නේ. අනිත් අයට යම් කියන්නම් වාලේ ධර්මය අහන ඒ යාට නිකන් තේරුම් නැතුවනේ කරන්නේ. එහෙම කෙනෙක් වෙන්න එපා. මොකද හේතුව මේ අති දුර්ලභ අවස්ථාවක් අතිශය පිංගු පිරිසක්. හරියට ඒ ඥාණයට ආවොත් මේ මග ඉවර කරන්න එච්චර මහන්සි වෙන්න ඕන. ඉවර කරන්න කොහොමද? මොකද අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න දුන්නේ මේ ඇත්තටම සහිත බව. නිකන් නෙවෙයි. ඇත්තටම ප්‍රායෝගිකව මනුස්ස ලෝකේ අපිට පේන දුක් ටික තේරුම් ගන්න. අවසානයේ අපි මරණ දුක එනවා. මරණාසන්න මොහොත එනකොට ඒ මරණයේ දුකින් කාටවත් කිව්වට තේරෙන්නේ. තුවාලයක් තියෙන කෙනාට රිදෙන්නේ. අපිට කියයි අපිට නෙමෙයි තුවාලේ තියෙන ළඟ ඉන්න කෙනාට. එයා කියනවා අනේ ඔළුව රිදෙනවලු අරින් රිදෙනවලු මේ. ඉතින් අපි ඇත්තද කියලා අහනවා අර අපිට රිදෙනවා. රිදෙන්නේ. ඒ වගේ අපේ මන දුක අපි ලෝක කාට කිව්වත් දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට තේරෙන්නේ නැහැ. එයාලට තේරෙන්නේම නැහැ. ඒ මරණ දුක තේරෙන මොහොතේ අපි අසානේ කරපු කියපු මොකක්වත් නැහැ නේද? විඳපු සැපක් මතක් කරගන්නවත් පුළුවන්. දුකම ඇවිල්ලාම නේද? ඉතින් තේරෙන ශිල්ප බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ග විමුක්ති ඥාන දර්ශනය අපිට භාවිතා වෙලා නැත්නම් අපි අවසාන මොහොතේ එතනින් වෙන් වෙලා යන්නේ මේ සසර ඒ ආත්මය අත්හැරෙන්නේ. මහ දුකකින් නම් ඒ වෙන් වෙන එකම ඊළඟ ප්‍රතිසන්දිය. අපි ප්‍රතිසන්දියේදී මේ දුක්ඛ ස්කන්ධ ටිකක් අරගෙන ඊළඟ තැනට යන්නේ. ඒක තේරුම් ගන්නට අපි ඕන. එතකොට මේ මග්ග සීලය කියන එක විඥානහඳ දේශනා කරන්නේ ජීවිත දෙනවා. මොකද මේක ඉස්සෙල්ලා අවබෝධ කරගත්තා. දැන් මම හිතන්නේ චුට්ටක් හරි තේරෙයි අදින් පස්සේ නිකන් ඉන්න එපා පොඩ්ඩක් වට ඉස්පිරිතාලේ වාට්ටු ගානේ චුට්ටක් ඉඳලා බලන්න මිනිස්සු විඳින දුක්. ඒ අපි විඳපු දුක්මයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා හිතා ගන්න. අනවතග්ග සූත්‍රය කිව්වා ඒ අපි අතීතේ විඳපු දුක්මයි. දැන් මේ මොහොතේ බලන මොහොතේ නැතුව ඊළඟ මොහොත මට දොතෙන්ට එන්න වෙනවා. ඒ මොහොත මරණ ඇඳ තියෙන්න පුළුවන් ඉස්පිරිතාලේ ඇඳ. ඒ වෙලාවේ ජීවිතවල මතක් වුණත් යන්නට බැරි එක මහා දුකක් වෙනවා. තියෙන බවම දුකක් වුණා ඒක. ළමයි එක එක රටවල රස්සාවල් කරනවා ඒ ළමයි දකින්න බැරි බවම මහා ඊට වැඩි අඳවනවා. මේ කියන දේ හොඳට අවබෝධ වුණොත් ඔබට දුක්ඛේ ඥානං වෙනවම තමයි ආයේ. ස්ථිරයි දුක අස්ථිරයි. ඒ ළම නැති දුකෙන් මේ මරණාසන්න වෙලාවේ කොච්චර කෑ ගැහුවත් ඒ ළමයාට දැනෙන්නේ නැහැ. අපිටත් දැනෙන්නේ ළඟ ඉන්න කෙනා කෑ ගැහුවා.
අපි බොරුවට ඔව් අනේ කියලා බොරු කඳුළු ටිකක් උනායි හැබැයි අර එක තේරිලා නේ. අරකින් එන කම්පණයෙන් වූ චිත්ත වෙනස නිසා වෙන කඳුළු ටිකක් ඒක. එතකොට මරණාසන්න වෙලාවේ යාට පුතා මතක් වෙනවා, දුව මතක් වෙනවා, ඊතර මතක් වෙනවා, අරකබාන ඉඩකඩම් මතක් වීමෙන් තව දුක වැඩි. ඒව තද්දින් අල්ලගෙන උපාදාන කරන් ඉන්නේ. උපාදාන කරන් ඉන්න නිසා මෙයා ඊළඟ තැනට ලබන්නේ අධික දුක් තියෙන තැන. අධික දුකෙන් මැරෙන්නේ. ගොඩාක් දුක් විඳපු වෙලාවක කන්න දුන්නොත් බත් කන්න පුළුවන්ද? මල ගෙදරක ඉන්න අයට කන්න බැරි. ගොඩාක් දුකදී ඊළඟ සිද්ධිය ප්‍රතිසන්දියක්. ඒ සිද්ධිය හැසිරෙන්නේ තියෙන එක. ගොඩාක් දුක් විඳලා මගුල් ගෙදරට යනවා. මහා ගෙදර මලගයක් වෙලා දැන් මල ගෙදර ආරංචි පොරොන්දු වෙච්ච නිසා නොගිහිල්ලා බැරි තත්ත්වවල ගියපුවා ඇති. මේ මල ගෙදර වගේ යාට මගුල් ගෙදර. අර මරණයෙන් කොහෙද ඉන්න කන්න බෑ, පේන්න බෑ. එතකොට අපේ අර සිද්ධිය ජීවිතේ වෙලා තියෙනවා. ඒක කාටත් වෙන සිද්ධියක්. මේ එක්කෙනෙකුට වෙන එකක්. මේ කාටත් වෙන සිද්ධියක්. එතකොට මේ දුක් වඳවනාව ගලව ගන්න කොච්චර උත්සාහ කරත් බෑ. කියලා දැන් අපිට තේරෙන්නට ඕන. දැන් විඳිනවනම් ඒකමයි ඊළඟ සම්බියට යන්නේ. අපිට කේන්තියක් ගියපු වෙලාවක කොච්චර හිතවතෙක් දැක්කත් අපිට හිතවතා වෙනද අර සතුටින් ඉද්දි දැක්ක වෙලාව වගේ හිත පරිවර්තනය වෙන්නේ නැහැ. අර ද්වේෂයත් එක්ක පොඩි වෙනසක් වුණාම එයාත් අහනවා මොකද මේ අනුතු වෙලා. ඒ මොකද? ඒ අපි හිතුවට අපිට හිතලානේ සිත් හදන්න බෑ. අපි ඉස්සෙල්ලා මේව තේගනිව අනාත්මයි මේක. පුජ්‍යලයක් කරනවා නම් පුජ්‍යලයට නවත්තලා නිවන් දකින්න පුළුවන්. මෙතන පුජ්‍යලයක් නැහැ. අපිට වෙන සිද්ධියක් තියෙනවා. අනත්තයි කිව්වේ ඒක අනාත්මයි. පුජ්‍යලයක් නැහැ මෙතන. සංදි වීමක්මයි තියෙන්නේ. අතීත හුරුවත් එක්ක සංදියක් වෙනවා. තේරුණා නේද? අපි මේ උපමාව හිතෙන් දකින්න. ඇත්තද මේ කියන කතාව කියලා ඔබ ජීවිතෙන් ගලප ගන්න. නැත්තම් මේ ධර්මයේ නිකන් අහන් කිය විතරක්. අහන් ඉඳලා ඉවර වෙනකොටම ගලපගත්ත කෙනා ඵලෙම ඉන්නේ. මොකද්ද ඵලෙ? සත්‍ය. එයා කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව ඒවා නම් සත්‍යයි. කියලා එයාට තේරෙනවා. එයා සත්‍ය නම් ඒක දුක සත්‍ය වෙලා යනවා. අන්න නිරෝධයට යනම අගත් ඒකම. ඒ දුක සත්‍ය වීමම නිරෝධයක් වෙන්න ලබා ගන්න පිහිටන ධර්මතාවය. ගිතර ළමේ වරදක් කරලා මම මේ උපමානේ මේ ටික තේරුම් ගන්න සාකච්ඡාවට එමු. මේ වටපිටාව හදාගන්නේ ගෙදර ළමේ කිපා කියන දෙයක් කරලා තියෙද්දි අම්මට තාත්තට යකා කේන්ති දෙන්නේ. හරි. ළමයා දන්නේ නැහැ. ළමයාගේ ලෝකේ ළමයාට උදව් චිත්ත මට්ටම මේක කරන්නේ. අපේ චිත්ත මට්ටම මේක එපා කියන්නේ. දැන් මේ එක්ක මානනෝ චිත්ත මට්ටම් දෙකක් ගැටීමක් තියෙනවා. ඒ චිත්ත දෙක සංකාර වල කය සකස් වෙනවා. දෙන්නම දැන් ළමයාට බනින. ළමයාට බනින්න ළමයා තව විරුද්ධ වෙනවා. ළමයා දරුණුනාම හිතනවා අපි මේක හැදුවට වැඩිය හොඳයි නැසුණා. දැන් අපි අන්තිම විරුද්ධ වෙලා ඉති ගෙදරට එනවා. බොහොම හිතවත් මේ උදව් කරන පිරිසක්. ඒකට මේ රණ්ඩු වැහෙන වෙලී ඉඳලා. එතන නේද කියන්නේ? ඇහුණු බව අපි දැක්කොත් මොකක් වේද? අපි බොරු සංගම් පෙන්නනවනේ කට්ටියට. අපි පෙන්නලා තියෙන්නේ ඇත්තටම ඇත්ත නෙවෙයි බොරු. ඇත්ත වෙන්නන්න දෙයක් නැහැ තියෙන එක. දැන් රහතන් වහන්සේට අමුතු සීලයක් පෙන්වන්න ඕනේ තියෙන්නේ. දැන් අපි පෙන්වන්න ඉන්නේ මම ගැන මං කියන්නේ අපි බොරුව නෙමෙයි මවන් ඉන්නේ. ඉතින් අපි මේව පිළිගන්න ඕනේ. එතකොට තමයි මේ සද්දන්නේ ලේසි වෙන්නේ නැත්තම් බෑ. එතකොට අපි අර බොරුව මං ඉන්න තැන ඒ කට්ටිය හිතන් හිටිය අපි හොඳයි කියලා. එහෙම කෙනෙක් කියන්න අදහන. ඉවරයි. පටි 32ම අපි කියන්නේ කැඩුණා කියලා. කැඩුණා 32. දැන් මොකෝ වෙන්නේ? දැන් එයාලගේ පැමිණීම ගැනක් කේන්ති නැද්ද අපිට? මේ මිනිස්සුත් මේ වෙලාවේ මාව කියලා එනව නේද වෛරය? දැන් මේ වෛරය උපදවන්නේ අපේ තිබුණු බීජෙන් නේද? ඔන්න මං කියන්නේ ඒක අර මුලින් කිව්වේ බීජ නියාමයේ කියන්නේ මේ තියෙන එක ඊළඟ එකේ උත්පත්තියට උදව් වෙලා. ලෞකික වශයෙන් ලෝකෙ දිහා බැලුවම බීජ නියාමයේ බිත්තර වලින් වෙන්නේ නැහැ. ඒක හරි. ඕනේ එකට බුද්ධ වචන ගලපන්නත් පුළුවන්. හැබැයි මේ නියාම ධර්මයේ අපිට උගන්වන්නේ මේ සසර දුක් වෙනවා. දැන් අපි අර කට්ටියගේ පැමිණීම කියන්නේ. දැන් මූණ මොකක්ද? සිතයි මූණයි සංඛාර කියන්නේම සිත කය වෙලා. සිත කය වෙලා. දැන් අර හදුපටියට පේනවා. ඒ තරම් මූණ හොඳ නැහැ මේ සුමාරි. ඔන්න ඇත්ත දැක්කද? අර කට්ටිය. දැන් මොකෝ වෙලා? මේවට අපි මොනිලා නැද්ද? පොඩි සිද්ධි වලින් හරි. මූණ දීලා ඇති. අපි බොරුව වෙන්නන් විදියට ඇත්ත සිද්ධිය මැවෙන වෙලාවල් ඇති. මේ සිද්ධිය අයිති තමන් අයිති කරගෙන. ඒක දන්නෙත් නෑ. දැන් අපි දේශනාවට
ඔන්න ඔය ටික හොඳට දැන් මේ කියු ටික මතක තියාගන්න දේශනාවට හරි වැරද්ද. මම ඔබට අද සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන මේ උතුම් බණපදය මුළු සමස්ත බුදුදහම මොතනින් විස්තර වෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දිට්ඨි කියන්නේ මොනවද කියලා ගත්තොත් දිට්ඨිය මිත්‍යා දෘෂ්ටි සම්මා දිට්ඨි කියලා කොටස් දෙකකට කැඩෙනවා. මිත්‍යා දිට්ඨිය කියන්නේ දිට්ඨි කියලා කියන වචනේ අර්ථය තමයි අරමුණක් මුල් කරගෙන ජීවිතේ පවතිනවා කියන දිට්ඨිය. යම් අරමුණක් මුල් කරගෙන ජීවිතේ පවත්වනකොට කොහොමද දිට්ඨියකට ආවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා දිට්ඨියකට එන්න එපා. දිට්ඨිංච අනුපගම්ම නම් සීලය කියලා. ඒ සීලය බුදුරජාණන් දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. Tamanta පෙනුනොත් දැන් දිට්ඨි නෑ කියලා. එයාට දැනෙනවා කාම කියලා. කාමේසු විනය්‍ය කියලා. එයාට පේනවා ලෝකය ඇසුරු කරන මට්ටමක් ගැලවිලා කියලා. කාම නෑ. කාම නෑ කියන්නේ ලෝකය ඇසුරන් අතර වුණා. ලෝකෝත්තරයි. කාමේසු විනය්‍ය කියලා. අන්න එයයි දන්නවා මම නැවත ලෝකෙ කොහෙවත් උපදින්නේ නැහැ කියලා එයාට පේනවා. ඔය ඵලය මේ විස්තර කරේ. අරණීයමෙත් සූත්‍රයේ ඵලය අවසන් කරන්නේ එතන. දිට්ඨිංච අනුපගම්ම සීලවා. එතකොට අපි ඉන්නේ බුදුහාමුදුරුවෝ දිට්ඨිය නොපැමිණෙ ඉන්න කිව්ව. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මංගල ධර්ම දේශනාව ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒතේතේ උබෝ අන්තේ අනුපගම්. අන්ත දෙකට එන්නට එපා කියලා කියනවා. හරිද? ඒතේතේ උබෝ අන්තේ අනුපගම්. එතකොට කියන මජ්ක්‍ධිම. අන්න මජ්ක්‍ධිමා වුණා කියන්නේ මජ්ක්‍ධිමා කියන්නේ ගැල කියන එක. ඒ කියන්නේ දිට්ඨිංච අනුපගම්ම කියන වට්ටම. මජ්ක්‍ධිමා. මෙතන කියන්නේ මජ්ක්‍ධිමා. මේ සූත්‍රය කියන මජ්ක්‍ධිමා පටිපද. අතන කියන දිට්ඨිංච අනුපගම්ම කියලා. දෙකම එකයි. මජ්ක්‍ධිමා පටිපද තථාගතේන අபிසම්බුද්ධ. එයාට පේනවනේ චක්කුකරණේ. අන්න එයාට පේන බව කියන්නේ චක්කුකරණේ ඥානකරණේ. ඥාණයට විග්‍රහ වෙනවා එයාට පේනවා මම දිට්ඨිය. මම අන්ත දෙකේ නෑ කියලා. මේ අන්ත දෙක කොහෙන්ද එන්නේ? ඔන්න දැන් අපි සාකච්ඡාවට ගන්නට ඕන ඔය කොහෙන්ද එන්නේ කියලා. අන්ත කියලා කියන්නේ කාම කියන අන්තය කැමැත්තෙන් හැසුරු කරන යම් අරමුණකට යම් දෙයකට එකඟ. මොහොතකද කොහේ අරමුණකටද එකඟ? Taman තුල ආපු අරමුණ. එකඟ බව. ඒක සැපේ සඳහා හොඳයි කියලා පවතින අන්තය. කාමේසු කාම සුඛ යමක් සැපයි කියලා මේකෙන් මට සැප විඳින්නට පුළුවන් කියලා අතීත හුරුවෙන් ඉපදුණු සංකල්පයකින් මේ වස්තුවකට බැඳිලා ඉන්න වස්තුකාමයක්. ඒ වස්තු අරබය හිතන බව පහළ වෙනවා තණ්හා මට්ටම. ඒකට කියනවා ක්ලේශකාම. වස්තුකාම දෙකාම දෙකට තමයි මේ කෙලෙස් කියලා කියන්නේ. එතකොට මේ වස්තුව ගැන යම්කිසි ඒ දේපල සම්බන්ධ මේකෙන් සැප ගන්නට පුළුවන් කියලා දික්තියකට එනවා. අරමුණක් පහළ. ඔන්න එක දික්තියක් තමයි කාමයේ උදව් කරගෙන එන දික්තිය. ශාස්ත්‍රත දෘෂ්ටිය. මේකෙන් සැප විඳින්නට පුළුවන් කියලා ආපු දික්තිය. එනවා නේද? අපේ තියෙන නේද? ඒක හොඳයි. ඒ අපි කඩේ ගිහිල්ලා තෝරන්නේ මොකක්ද? දැන් මොන කඩේ බඩු තෝරන්න එපා කියනෝ නේ මේ දෘෂ්ටිය දකින්න දැන් මෙතන තියෙන දේ ඇත්තටම දකින්නයි අපිට පුළුවන් අත්හරින්න ගියොත් අත්හරින්න බව ද්වේෂාන්තය. ඒ නිසා මම කියන දිට්ඨි දෙකට නෑවිලි නැහැ කියනවා. දැන් අපිට සමහර දේවල් දැන් එක පොල් ගොඩේ එක පොල් ගෙඩියක් තියෙන පුංචි. හරි. තව එකක් තියෙන ලොකුයි හැල්ලේ. අර පොඩි ගෙඩිය බරයි. පොඩි හැබැයි පොඩි එකට පොඩිම නිසා කැමැති. දැන් අපි මේ පොල් ගෙඩිය දැක්කම අපිට එනවා මේ පොඩි එකක් මේ ගොඩට දාලා කියලා දෙද්දාන්තයක් එනවා. මේ සිතේ උදාහරණ විරුද්ධාන්තයක්. ඔකට කියනවා අත්ත කියලා මතානියෝග කියලා. එහෙම නැත්නම් අපි නරක වූ අන්තය එහෙම නැත්නම් උච්ඡේදම්. හරිනේ? දැන් අපි අන්තෙන් මේක දිහා බලන එක නැවතෙනවද? නෑ. ඔන්න අපි මේ අන්තය උදව් කරගෙන අපි මේ බාහිර රූපේ ඇසුරු කරා. ඒකට කියනවා වස්තුකාම, වස්තුවේ දකින්න බව, ක්ලේශකාම, වස්තු අරබය ආපු අරමුණට බැඳුණු බව. තණ්හා මාන දිට්ඨි කියන මට්ටම් ටික තමයි කෙලෙස් ටික වෙන්නේ. වස්තුව ගැන හිතන බව වස්තුකාම. කාම කියන්නේ අරමුණු නා කියන එකයි. එතකොට වස්තුකාම කියනවා ක්ලේශකාම. කෙලෙසෙනවා කියන්නේ ඒක ගැන ආපු අරමුණටම ඇලී සිටින බව. කෙලෙස්. එහෙම නැත්නම් ක්ලේශකාම. දැන් අපි හිතන මේක නරකයි. දැන් අපි සැප විඳිනවද ඒ වෙලාවේ පොල් ගෙඩිය නරකයි කියලා දුක් විඳිනවා. අපි පොල් ගෙඩියම දුක් විඳලානේ. නේ. දැන් අපි ගන්නෙ මොකද්ද ඒ පොල් ගෙඩිය තෝරලා? දුක අඩුම එකද නැද්ද? දුක අඩුම පොල් ගෙඩිය නේද ගන්න? ඒ කියන්නේ සැපයි කියලා හිතනවා කියන්නේ දුක අඩුයි කියන්නේ.
දුක නිදහස රහත් වෙලානේ මේක. නෑ දුක අඩුවම gediya අපි එකඟයි කියන්නේ අපිට ඒ සම්බන්ධ දුක අඩුයි අනිත් ඒවාට වැඩි. අනිත් ඒවාට වැඩියෙන් දුක තියෙන නිසා ගන්නෙ නෑ. මම මේ රස කෙලි කරන්නේ නැත්තේ. මේ අපිට රහස් වෙලා තිබ්බා. මෙච්චර කළා. අනිත් පොල් ගෙඩි වලට ගොඩාක් විරුද්ධයි. ඒවයි අකමැති. මෙන්න මේක ඒ අකමැත්තට පොටි කැමැත්තක් තියෙන නිසා ගන්නවා. ද නැද්ද? ඒක සත්‍යයි නේද? ඒ කියන්නේ එතන අපි පොල් ගෙඩිය තෝරන තැන තිබුණා කාමයේ මුල්ලුම. හැබැයි මේකටද එකඟ නැති බව තියෙනවා. මේක හොඳ එකක් තිබ්බනම් හොඳයි. කියන එක තියෙනවා නේද? උච්චේද අන්තේ නැද්ද ඒක? ඒ දෙකේ උපවන්තේ කියනකොට බුදුහාමුදුරුවෝ අන්ත දෙක එපා කියන දෙසරකට එන්න එක කරේ තියෙනවා. දැන් අපි දෙසරෙන් බලලා බලමු ඇත්තටම මේක හොඳම එක නේද? රෙදි කෑල්ල තෝරන එකෙන් ගන්න අර බලලා කියන්නේ තිබුණු හොඳ මේක ගත්තා කියන්නේ. තිබුණු හොඳ මේක කියන ඇතුලේ තියෙන හරය මොකක්ද? ඊට හොඳ එකක් තිබ්බනම් ඒක ගන්න. ඒ කියන්නේ මේක තිබුණු හොඳ මේක. එච්චර කැමති නෑ ඒව රහස්. ඒ කියන්නේ අරහන් කියනකොට මේ ಗುಣ මතු කරගන්න. මේවා ගම් බැලුවට මස් ඇස්සට හේන්නේ නෑ. ඥානය කියන්නේ ඕක. එතකොට අපි දැන් මේ පොල් ගෙඩිය තෝරන තැන අපි මේ සිද්ධිය දැක්කේ නෑ. පොල් ගෙඩිය ඇසුරු කරා මිසක් මේ ඇතුලේ ඇසුරු කර ධර්ම ටික දැක්කේ නෑ. ලේසි නෑ. ඒකයි මේ විදර්ශනාව කියන්නේ අපිට මේ අරමුණ දේශ වීරයෙන් වමනාවකින් බැලුවොත් පමණමයි තියෙන්නේ. මේ බලලා පෙනුණු ඵලයට මේක අයින් වෙන්නේ නැහැ. දැන් හිත දකින්න පුළුවන් නේ ඔන්න විරුද්ධ සිත. දැන් මොකක්ද දකින්නේ? හැදිච්ච එකනේ අපි දැන් දකින්නේ. හරි. හැදුණු එක දැක්කයි කහරි. දැන් හැදුණු එක දකින්න පුළුවන්. අපිට පුළුවන් උනොත් මේක අයින් නූපදින විදියට වැඩ කරලා නැත්තම්. නැවතද ඊළඟ දැනකදී මෙවැනි අදහසක් නූපදින විදියට වැඩ නොකරොත් මේ සිද්ධිය තාම උපදින. දැන් මල් කඩන්න ගියාම පුංචි මලක් ගහේ තියෙන ලොකු මල් දෙනවා. අපි කඩන්නේ මොකද? ලොකුම මල කඩන්න. ඒ පොඩි මල දිහා නොබලන බලේ අර අන්තේ ගෑවිලා තියෙනවා. අපිට වෙන්නේ අපිට ඇස් නැහැ. මේ ඇස් තියෙන. මේකෙන් බලන් කඩන්නේ. ඥාන නැමැති ඇස. මේ සුවඳ මම පරිමෝත්සාහ කරන්නේ ඔබ සියලු දෙනාගේ මේ පින මේ මුල්ලේ දාලා තියෙන පින අරගෙන භාවිතයට ගන්න. දැන් මල් කඩන්න ගියාම මල් ගස් 10ක් විතර තියෙනවා. මේවයි සමම් පිච්චයි ඔය කියන සුවඳ රෝස මලුයි ඕවා මේවා තියෙනවා. ඔය අතර තියෙන වටසුද්ද. අපි වැඩි අපි හිතමු ඔක්කොම ගස්වල එක සමානව මල් පිරීලා තියෙනවා. අපි මොකක් කඩයි? කාමයේ වැඩි එක තෝරනවද නැද්ද? වැඩි කැමැත්ත. නේද අපි ඉස්සෙල්ලා කඩන්නේ. මේ කඩන ගමන් පේනවද මේ තෝරන්නේ කාමයේ විසින් කියලා. පේන්නේ නැහැ. ඒ කියන්නේ අපිට දර්ශන ශක්තිය අපි දුර්වලයි. අපි පරද්දලා මායя දින්නා. මායя කිව්වේ කාටද? කාමය. එතකොට මේ මල කඩන තැන කාමයේ පුළුවන්කම ලැබුණා ඊළඟ ප්‍රතිසන්දිය අපිට අලුත් සංදියක් ලැබලා දෙන්න අතීත හුරුවම අල්ලලා දීලා. අතීතේ සුවඳ මල් කඩන හුරුවම උදව් කරගෙන ඒ ශක්තිය අපිට දුන්නා අපි දන්නේ නැහැ අපේ මායාවේ උගලට. නේද? හොඳයි නෑ කියනවා. ඉතින් ඔන්න දැන් පේනවා අපිට ඇත්ත. එතකොට මේ උදා වූ සිතේ ගති මිශ්‍ර වෙලා තියෙනවා. එහෙනම් මේ සිත උදා වෙන්නේ මිශ්‍ර වෙන්නේ තිබුණු නිසා. ඒ භූමියෙන්මයි ඉපදුනේ. මේ බුම්මා කියනකොට මේ භූමිය ශාරීරික භූමිය චිත්ත චෛතසික වල තියෙන මේ භූමියේ උදා වෙන හැම සිතකම අතීත හුරුව ගෑවිලාද නැද්ද? ගෑවිලාමයි. අපිට පුළුවන් ඕනනම් ඔව් මෙන්න මේ කාමයේ කියලා ඒකද මල කඩති දකින්න. මල කඩන වෙලාවේ මේ කාමයේ වැඩි එකයි මම තෝරනෝනේ මේ තෝරන බව සංකාරය. පුජ්‍යලෙක් කඩනව නෙවෙයි. අපි හිතන් ඉන්නේ මම කඩනවා කියන්නේ අවිද්‍යාව. නෑ මේ මල කඩනවා කියන්නේ ශරීර සකස් කරලා කඩන සංකාර. කඩන බව තණ්හාපච්චය උපාදාන. ඔන්න ඉන්න මට්ටම් ටික මේ ධර්ම ටිකක් පවතින මිස පුජ්‍යලෙක් නෑ. අවබෝධ වුණ දාට එන සතුට වචන නෑ විස්තර කරන්න. ඔබ මෙහෙම යමු යනකොට යම් දවසක හේතුඵල ධමයක් හිතේ නිසා පුජ්‍යලෙක් තුළ හේතුඵල ධම පවතිනවා කියලා මෝඩ කතා කියන්නේ නෑ. හේතුඵල ධම ජීවිතේ වෙලා කියලා යාට ඇත්ත ඇති සැටියෙන් වෙන. හේතුඵල ධමයි ජීවිතේ. නිසා පුජ්‍යලෙකුගේ ජීවිතේ හේතුඵල ධමයක් තියෙනවා කියලා ඒ දික්කියකට යන්නේ නෑ. එතනත් අපි වරදිනවා. අපේ ජීවිතේ උනේ හේතුඵල ධම. මේ කාම භව භවපත්‍ය ජාති කියනකොට කම්ම භව උත්පත්ති භව කියලා දෙකකට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කම්ම භව පුරුවම
කර්මය කියන අතීත ගුරුවම ජීවිතේ දා. උත්පත්ති භව කියන්නේ ඉපදුණු භව. ඒ සංඛාරය අපිට ඉපදුණු වෙයි. ඉපදුනේ කම්ම භව. භවපත්‍යජාත. එතකොට භව කියනකොටම අතීත භවම මුල් කරගෙනම දැන් උත්පත්ති සිද්ධ වූ බව පේනවා නුවණට පේනවා. එතකොට පේනවා මල කඩන තැන මෙහෙම ධර්මතාවක් තියෙනවා. ඒ ධර්මතාව හැදෙද අතීත හුරුවෙන් කියලා ශනිකව මේ විදර්ශනා යෝගිය සබ්බකාය පටිසංවේදී සියලුම සිද්ධි තුලින් දකින්න. මල කඩන තැනක් දකින්න. එතකොට මේ මල කඩන මගේ පාපේ මිශ්‍රයි කියලා එයා දකිනවා. පේනවද පව් කරන්නේ නැති? මම දන්නේ මගේ මේ ධර්මතාව සියුම් පැත්ත. එකපාරට නොතේරුණා කියලා දෙන්න එපා. අපි ආයුෂ්ඨා කරමු දෙන්න. එතකොට පව් කියන්නේ මොනවද? පාප ධර්ම කියන්නේ කාම, තණ්හා, රාති, රාග, මෝහ, ලෝභ, ද්වේෂ, ක්‍රෝධ, වෛර 10ක් තියෙනනේ අපේ. මේ 10න් එකක් හරි සිත සමග ගෑවිලා තියෙනවා නම් ඒ පාප ක්‍රියාව. දැන් කාමය ගෑවිලා තියෙනවා නම් අරමුණේ. මොකක්ද? පාපයක් නේ. එතකොට අපිට හිතන්නවත් ඉඩක් තිබ්බද මල කඩන තැන පාපේ තියෙන්නේ. විනය පිටකේ කියනෝනේ කොළ ගහක්ක් කඩන්න එපා කියලා. කඩන තැන මිශ්‍රයි කඩන බවට කැමැත්ත. කඩන්න උදාවුනේ කැමැත්ත. ඒ කැමැති සිත තුළ තියෙනව නේද මේ අන්තය. අන්තය අපහැරම කඩ. නික්ලේශ. කඩන්න බෑ. කඩන භවයේ තියෙනවා කම්ම භව උත්පත්ති භව දෙක. දැන් ඒක රහතන් වහන්සේ කෙනෙක් වෙන්න යන කෙනෙක් මේ භවය ඉවරනේ යන කෙනෙක් එච්චර සූක්ෂම මනසක් ඕන. එච්චර සූක්ෂමව දකින්නට. නැත්තම් අපි දන්නේ මල් කඩන දෙන මොන පවුද? ඔයන් මම කිව්වම් බණී ගිහින් මේ ගහලා අපි කියයි ධර්මයේ කියන කෙනෙක්. ඇත්තටම අපි මේ පිස්සුවෙන් දෙහෙරෙන්නේ නැහැ. අපිට දැනට පිස්සු. දැනට මේ තියෙන පිස්සුව අවබෝධ කරගනිමින් අපි මේ සිටින්නේ. මොකද අපි මල් කඩන තැන කාමයේ තියෙන කියලා උන්න දැනු දැක්කේ. ඉතින් බුදුහාමුදුරන්ට පූජා කරන්න මලක් කඩන තැන කාමයේ මුල් වෙලා කඩලා. ඒක දැකලා කඩන එකයි නොදක කඩන එකයි දෙකත් දෙකක්මයි. මෙයාට දර්ශන ශක්තිය තියෙනවා. අරයට දර්ශන ශක්තිය නැහැ. ඔන්න ඔතෙන්ටයි අපිට එන්න පුළුවන් බුද්ධ භූමිය. ඔන්න බුදුහාමුදුරෝ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කරගත්ත අය. ධම්මං සරණං ගච්ඡා. ධර්මයේ සරණ ගියා. ධර්මයේ දැක්කා. මේ ධර්මතාව කාමය මිශ්‍රයි. මම කැඩුවා නෙවෙයි කාමයට අනුව සිද්ධිය වුණා. හේතුඵල ධම ජීවිතේ වෙලා. ජීවිතේ ගැන ඇත්ත ඇති චකින්ද. එතකොට මෙයා දකිනවා එහෙනම් මේ උපලට විරුද්ධ බව තියෙනව නේද මේ මල කඩනට. මොන දැන් එයයි ඊට වඩා ගැඹුරු බලන්න. මේක ගැඹුරු කිව්ව ධර්මයේ ඒකයි. අපිට නොපෙනෙන එක දිග්ගේ දැන් ඔන්න අපිට වලක් ගැඹුරු නෑ කියන එකේ තේරුම අපේ අත දිග නෑ කියන එකනේ. ඒ වල ගැඹුරුයි කියන එකේ ඇත්ත තේරුම අනිත් පැත්තට දකින්න අපේ අත දිග නෑ. වලේ ගැඹුරු හොය ඉඳලා හරි නෑ මල් වල හොඳ නරක අපේ පැත්ත බලන්න. ඒ වගේ එහෙනම් මම මේ ලොකු මල කඩන වෙලාවෙම පොඩි මලට විරුද්ධ සිත තිබුණා. ඒක අපේ රහස්. නැත්නම් ඒකත් කඩන්න. ඒවා පහු කරන් ගිහිල්ලා මේක කඩන බව ඒවයි විරුද්ධ සිත විකර්ෂණය කරා ඒවා. විකර්ෂණය කරා අරකට ආකර්ෂණය කරා. කියන්නේ ඕන ආකර්ෂණ විකර්ෂණ දෙකට තමයි කාමය කියන්නේ. තේරුණාද නැද්ද? සාස්ත්‍ර කියනවා නෙවෙයි මේ සද්ධර්මයෙන් කියන්නේ. ඒතකොට මේක වේනකොට කියන තිනක් නැති යන්නේ. දැන් අපි බලමු පොඩ්ඩක්. අපි පින් කරලා මිනිස්සෙක් වුණා. ඒක හරි. පව් කරන්නේ නැහැ කියමු අපි. හොඳයි. සම්මුති පව් කරන්නේ නැහැ. පින් කරාම අපිට දේපල ලැබිලා තියෙනවා. හදිසියකට වන්දනා කියන්න පුළුවන්ද? ඔය තියෙන. ඒකම දුකක් නේද? ඉතින් අපි පින් කරලා ලැබිච්ච එක දුකක්. ඒකම අල්ලගෙන ඒකම ඇසුරු කරන් තණ්හාවෙන් ඉන්නවනේ. දොරක් අහලා බලලා අපි ගායි වහලාද බලන ආජරයක් ඇඳලා ගිහලා ආජරයක් ඇවිල්ලා එනවා. තට්ටු කරලා බලන ජනේලෙට. ඒ මොනවද මේවා ගෑවිලා තියෙන්නේ? කාමය, තණ්හාව, රතිය, රාගය, අරතිය ඔක්කොම තියෙනවා. එයා ධර්මයේ දකින්නේ නැහැ කියන්නේ තට්ටු කරලා විතරයි. තට්ටු කරලා තියෙයි කියලා දකින්න කර නොදැක්ක මට්ටමින් ගෙවලා. අන්න ඒකයි මේ කියන්නේ. ප්‍රඥානුසාරී කියන මට්ටමට එන්න. ප්‍රඥාව කියලා කියන්නේ සත්‍ය වශයෙන් දකින්න බව. ප්‍රඥාවෙන් උදා වෙන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය මාර්ග ඥාන මාර්ගඵල. එනි. ප්‍රඥාව නැති කෙනා කරන්නේ මොකෙන්ද? විඥාණයෙන් වැඩ කරන්නේ. ආපු අරමුණේක දොර වහලා දොර දෙසරෙත් බලලා ගිහලා හොඳට නිදා ගන්න. දන්නේ නැහැ මේකේ කාම තිබ්බා. දොර අරලා තියනකොට විරුද්ධ සිත තිබ්බා. වහලා තියනකොට පක්ෂ බව තිබ්බා. ඒතේ භූවන්තය අන්ත දෙකම එක දැන තිබ්බා. අනුපගම්. ඉතින් එන්නේ එපා කිව්වා. එන්නේ එපා කියන්න නම් ඉස්සෙල්ලා තියෙන බව දකින්න ඉතින්. දැන් අපිට
එක පාට වෙනකොට රහත් වෙන ශක්තිය නැතුව ඇති. ඒ පුණ්‍යවන්තයෝ ඒ කල පහළ වුණා බුදුජානක වහන්සේලා පහළ වෙනකොට ඒ උතුමන් වහන්සේලාගේ වට පහළ වෙන ඒ ශක්තිය හදපුවා. අපි 2500ක් වෙන ශක්තිය අපි දෙති. ඒතර අපේ පාප ශක්තිය වැඩි. අපි පිළිගන්නට වෙනවා. මම පිළිගන්නවා. මගේ පාප ශක්තිය වැඩි. හැබැයි ඉතින් පාපයට ඉඩ දෙන්නේ අපේ කයට. අපි වීර්ය වඩන්නේ පාපයෙන් පරද්දගෙන පින් කියන එකේ තියෙන කාමයක් අස් කරගෙන යන්න. ඒ කාමයේ නූපදින විදියට වැඩේ කරා. කෙනෙකුට පිහිටක විතරයි. මම පිහිට වෙල නෙවෙයි අය අරගෙන. එයාගේ සුදුසුකම මගෙන් ගත්තා. කියන තැනටම සංවිධානය කරගන්න. මම මගේ තියෙන දේක් දුන්න කිව්වම මම දුන්න බව කාම වෙලා. එයා සුදුසුකම එයාගේ පින්බලයට ගත්ත දෙයක්. කියලා ගත්ත ගමන් මගේ දික්කියෙන් මම මිදුණා. දැන් අපි ආදිකේකට රුපියල් 10ක් එහෙම දෙනකොට දෙන්නේ මන් දුන්න කියලා නේද? ඒතර මම දුන්නු බව අල්ලගෙන. කිසිම දෙයක් නේ ධර්මයේ හරියට විදර්ශනා ඥානය හැදුණු කෙනාට ඕවා පේනවා. අමාරු ගම අමුල. ඇත්තටම අමාරු. මේ වහන්න ඕනේ. ධර්මයේ අහන එකනේ කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල සුත්තම. ධර්මයේ ශ්‍රවණය කරනකොටයි කාල කිව්වේ කෙලෙස් නැති වෙන්නේ. කාල කිව්වේ වෙලාව නෙමෙයි. එයාට කෙලෙස් නැහැ. ඒ අහන් ඉන්න වෙලාවේ බලන්න මේ කෙලෙස් ගැනනේ තේරෙන්නේ දැන් කෙලෙස් නැහැ. ඒක නිසා ධර්මයේ අහන්න කෙලෙස් පහ වෙලා අඩු වෙලා නැති වෙලා. එතකොට මේ කියන මොහොතේදී අපිට පේනවා හොඳ මල ඉස්සරහා හොඳ බව ආපුයි. අනිත් මල් වලට මේ මොහොතේ විරුද්ධ කය හැදුණු හැටිත් එක්වර දකින්නකොට ඒතේ උභවන්තේ මෙන්න අන්ත දෙක තියෙනවා. එපා කියන දෙක තියෙනවා කියලා පේනවා. එහෙනම් මේ අන්ත දෙක නැති සිතක් නැහැ කියලා ඔබට යම් දවසක පේනවා. මේ යම් අරමුණක් නම් ලෝකේ අරමුණු වෙලා නම් ඒ කාන්තෙන් අන්ත දෙකම තියෙනවා. නොපෙනෙන ඇස් දෙක අපිට තියෙනවා. කන කැස්ලා වගේ කිව්ව. වියසිතුරින් බලන්න පුළුවන් කියන බුදුහාමුදුරුවෝ කියන බැරි කියන්නේ. ඒ තරම් අමමරු වැඩක් කියනවා. ඒ තරම් දුෂ්කරයි මේ අන්ත දෙක හඳුනගන්න. ඒ ලේසි නෑ ඇත්තටම. ඔබ බොහොම වීරව වෙන දැන් මේ ධර්මය අහගත්තා. දැන් ඔබේ අඩුපාඩුව මොකද? වීරය නොවඩන එක විතරයි. වීර වැඩුව ගම මේක ස්ථීරම අවබෝධ වෙනවා. අවබෝධ වෙනවා කියන්නේ සිද්ධිය තුළ දකින්න පුළුවන්. සිද්ධිය තුළින් දැක ඉන්නකොට දකින්න ශක්තිය බලවත් වෙනවා. එන්න දකින්න ශක්තිය බලවත් වෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා දකින්න ශක්තිය බලවත් කරගන්න. චක්කු කරණේ බලන ශක්තියේ බලවත් බව දිනුවා. ඒ ශක්තිය දිනු කරන ගමන් දකින්න මේ අන්ත දෙක තියෙන බව. ඥාණයෙන් දකින්න අන්ත දෙක. ඥාන කරණේ ඒ ඥාණයත් බලවත් කරගන්න. එක්වර මේ දෙක කරන්නේ. දකින්න ශක්තිය බලවත් කරන්න. දකින්න ශක්තිය හදා ගන්න බලවත් කරන්න. ඒ ගමන් මේ අන්ත දෙක තියෙන බව හොඳට දකින්න ඒ දකින්න ශක්තියද බලවත් කරගන්න. හරිනේද? මොන්න දැන් අපි කරණීය මෙත්ත සූත්‍රය අවසන් කරනවා දිට්ඨිංච අනුපගම්ම සීලම. මෙයා දිට්ඨි දෙක නැති තැන කොයි වගේ ඇද්ද? බලන්න අමතන් වාසු කෙනෙකුගේ කතාවකින් උපමා කරනවා. දිට්ඨිංච අනුපගම්ම සීලා නම් මෙන්න මේ වගේ. කොහොමද? දැන් එක රහතන් වහන්සේ කෙනෙකුගේ දාන වේල වැළකුණා කියලා ඒ රහතන් වහන්සේ දානය ගැන කම්ප වෙන්නේ නැහැ. ඔබ මේ කතාව තියෙනවා මේ මම ඔක්කොම කතා ගන්න කිව්ව මේක පැටලෙන්න නිසා කියන්නේ ඒ රහතන් වහන්සේ කුසගින්නේ ඉන්න වෙලාව Tamanට බඩගින්න ශරීරේ තියෙනවා. නමුත් ඒ වලකින සිද්ධිය පේනවා. මම අර ගන්නම් බාහ්‍යධාරී චූරි නෑ ලෝහිත රොමේ ලෝෂක අතීතේ පසේ බුදුරන් වහන්සේ කෙනෙකුට දීපු දාණය මාස 3ක් උදෑසනවා දාන වලක්. ඒ මහා කාරුණික පසේ බුදුරන් වහන්සේ නුවණින් මේ සිද්ධිය දකින්න. දැක්කට කම්ප වෙන සිතක් නෑ. කම්ප නොවන මට්ටම තියෙන්නේ. සිද්ධිය දකින්න. ලෝෂක කියන තරුණයා මට ගේන ධනය මගදී කාලා ඉතිරි ටික වීසි කරන බව දකින්න. ඒවා නේද කියන්නේ. රහතන් වහන්සේ ඒ සිද්ධිය දකින්න ඥාණයෙන් දකින්න. රහතන් වහන්සේ කම්ප වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේට දුනු ඊතල එල්ල කරන අඟුලිමාල. බුදුන් වහන්සේ ඒ සිද්ධියක් දකින්න. හැබැයි බුදුන් වහන්සේ කම්ප වෙන්නේ නැහැ සිද්ධියේ. දැන් අපේ එක මලක් හැදුවොත් හිතන්න ඒ මට්ටම් කොච්චර උසස්ද කියලා. අපේ එකම මල් ගහක් ගෙනල්ලා හිටවලා තියෙන පෝච්චියක මේ සේල් එකකින් වටින මල් ගහ. ඕක එකම මලක් හැදිලා තියෙනවා.
ඔය මල ගෙදර ළමයා කැඩුවොත් ඒ ළමයා කනවන්න ගානට මිරිකයි. මොමුකුත් නෑ අල්ලපු වෙටේ කෙනා හදිසි වන්දනා ගාමන කියන්නේ ඇවිල්ලා මල් කන්න ගාන එකක් කැඩුවා. හැබැයි දැන් ලේසි වෙන්නේ නෑ වැඩි. ළමයා කැඩුවා කියන විදිහ. නේද? ඒ කට්ටිය එක්ක අපේතරොත් යනවා කියලා ආරංචියක් ලැබුණා. දැන් තව ලේදි නෑ. මෙන්න මේ මට්ටම් තුනක්. ළමයා කැඩුවම එක මට්ටමක්, අල්ලපු ගෙදර කෙනා කැඩුවම තව මට්ටමක්, අල්ලපු ගෙදර කෙනා මගේ හතුරෙකුගේ හිතවතෙක් කියලා ඒ මට්ටමක් ආවොත් දැන් මට්ටම් තුනක්. එතකොට මෙන්න මේවට කියනවා මට්ටම් කියන එකටයි මන කියන්නේ. මේ මන, නිම්ම, අගය, ප්‍රමාණය කියන එක. එතකොට අපි දුක විඳින්නේ දීපු අගේ ප්‍රමාණයෙන්මයි. දැන් පිළිගන්න පුළුවන් උපමාවකුත් කියනවා. අපි කම්පණ වෙන රහතන් වහන්සේ ගැන දැනගන්න පුළුවන් අපේ මට්ටමේ. අපේ ළමයේ විභාගේ පෙල්ලුනොත් කොහොමද? ගාක් කන්න. අල්ලපු ගෙදර ළමයා පෙල් කියලා දැනගත්තොත් එච්චර අඬනවද? උඟක් හිතගන්න පොඩ්ඩක් පොඩි කිඹුල් කඳුළු ටිකක් එයි. එහෙම වෙන්නේ. අපිට හතුරුකම් කරන කෙනෙකුගේ ළමයා හොඳටම පෙල්. දැන් මොකද? ටික හිතලා බලන්නකෝ අපි අපිව අඳුර ගන්නවා. අපි රවට්ටන් තියෙන්නේ අපිවමයි. අපි රවට්ටගත් එකේ විපාක විඳෙත් අපිමයි. ආයි විඳින්න වෙයි. අත්ගෙන ඉඳලා කකුල හිරි වැටුනම ඔච්චර ඇඬෙනවා. කකුල පොඩ්ඩක් හිරි වැටෙනවා. අතක් හිරි වැටුනම ඔච්චර දුක. දත්යක් කුමාවම ඔච්චර දුක. නේද? ඉතින් දුක් විඳින්න නිතදිලා තියෙනවා. අපිට තියෙන්නේ මේ ස්ථිරව දුකනේ. දැන් ඉතින් තේරුම් ගන්න මේ අන්ත දෙක නැති එක සිතක්වත් අපිට තාම නැහැ නේ කියලා තේරුම් ගන්න. විදර්ශනා වඩන යෝගිවරයෙකුට එන්නෙම ඔය ඥානයක් ඉස්සෙල්ලා ලැබෙනවා. ඒක ලොකු උසස්කම. නිකන් අනේ මේ අන්ත දෙක මිශ්‍රයි නේද කියලා මතක. ධම්මට්ටි ඥාන. මේ හේතුඵලයක් නේද තියෙන්නේ අතීත හේතුව වර්තමාන මේ රූපේ දකින්න හේතුවෙන් හේතුඵල ධමයක් මෙතන තියෙන්නේ කියලා එයයි දකින්නවා. හේතුඵල ධම ජීවිතේ වෙලා අන්න සංඛාරය දකින්නේ හේතුවක ඵලයක් විදියට. මේකන ධම්මට්ටි ඥාන කියලා. තේරුණාද නැහැ කියන්නේ ගිහිල්ලා බලන්න පටිසම්භිදා කරන මාර්ගයේ පළවෙනි පොත. තෙතත්ත්‍ය ඥාන. ඒකේ 4වෙනියට තියෙන ඥානේ ධම්මට්ටි ඥාන. දැන් මෙයයිට ලැබුණේ නිකන් කියන්නේ පෙර නොදැක්ක දැකීමක්. පෙර නොදැක්ක අසක් දහසක් පහළ වුණා. මොකද්ද මේ දුකේ අතුලාන්තය අතීත හුරුවෙන් උදා වුණා. මේ හේතුඵලයක් කියලා හේතුඵලයක් විදියට දැක්කා. ඒ හේතුඵලය දකින මොහොතම කියන සංකාරයෙන් මිදුණා. ඔක්කොගෙම මිදුන්නේ නැහැ. සිද්ධිය තියෙනවා. සිද්ධියේ බොරුවෙන් මිදුණා. මොකද්ද බොරුව? මමෙක් නෑ මෙතන. හේතුඵලයක් තියෙනවා කියලා දකිනකොටම මම කියන ආත්ම දෘෂ්ටියෙන් ක්ෂණිකව මිදෙනවා. අපිට පුළුවන් ඔහොම දකින්න විතරයි. ඊළඟට ඇයිද මේක විමර්ශනය කරගන්නට හිතනවා හේතුඵලය කොහොමද ආවේ? මගේ අතීතයේ මිශ්‍රයි, අතීත පුරුදු ටික මිශ්‍රයි. මේ මෙතනයි සංඥාව පහළුනේ, මෙතනයි ලෝකේ තියෙන්නේ, මෙතනක තියෙන්නේ කියලා එයා ඊටත් වඩා විග්‍රහයක යෙදෙනවා. තරහ ගියේ කොතෙන්ද? හිතට. දැන් අපි ගෙදර රෙදි කෑල්ලක් ගිනි ගන්නවා නම් අපි හිතමු අපි අඳින ඇඳුමක් මොකක් හරි ක්‍රමයකට ගිනි ගන්නවා නම් අපි වතුර ගහන්න ඕන වැලටද රෙදි කෑල්ලට. නිවන්න ඕන දැන් මොන්න තමන්ගේ රෙදි කෑල්ලක් ගෙදර රෙදි කෑල්ලක් ගිනි ගන්නවා. ඊට අඩි 10ක් ඇහැයි නිකන් බිමට වතුර ගහනවද රෙදි කෑල්ලට ගහලා නිවන්න ඕන. රෙදි කෑල්ලට ගහලා නිවන්න ඕන. දැන් අපි ගිනි ගන්නවා පපුවක්. අපි වේගවත් වෙලා විකෘති වෙනවා. අපි ළඟ ඉන්න කෙනාට තඩි බාලා කරා. මේක නිවා ගන්න. අපි කරන්නේ මේක නෙවෙයි. මෙතෙන්ට කේන්ති කිය ළමයා සම්බන්ධ අපි කරලා තියෙන ළඟ ඉන්න කෙනාට පරිභාවක එක නෙවෙයි. ඒ කියන්නේ සංඛාරය අල්ලගත්තා. සංඛාර උනා සකස් වුණා. සංඥාව කියන්නේ හඳුර ගැනීමක්. මේ මිනිහා වැරදි කියලා සංඥාවක් පහළ වුණා. මේ සංඥාව තුලම තියෙනවා මේ මෙහෙම කරන්න ඕන ඔක්කොම. සංඥා ස්කන්ධය, සංඥා ගොඩ. ස්කන්ධයක් කිව්ව එකක් කියන්නේ. මෙහෙම කරන්න ඕන, අරම කරන්න ඕන, මෙහෙමයි ඉන්නකොට ඒ සංඥාව ඇතුලේ තියෙන තාණාමාන දිට්ඨිය විච්ච ඔක්කොම තියෙනවා. පස්සේ දන්නා පහළ වෙන්නේ නැහැ. ඔක ඒව අනුව. ඒකයි කිව්වේ සංඥාව සුද්ධ කරගන්න. ගිරිමානන්ද හඳුනන ගන්න සංඥාව සුද්ධ කරගන්න. දස සංඥා සුද්ධාභාසයයි. සංඥාව නිවැරදි කරගත්තම සංකාරයක් නෑ. හැදුණු සංකාරය තියෙන සංඥාව ගන්නට සංකාරය හැදෙනවා. සංකාරය ගන්නට විඥානෙ හැදෙනවා. හැදුණු නැති එක නිවන්න පුළුවන්ද අපිට? නැති ගින්න නිවන. දැන් ගින්න හැදුණා. හැදුණු එක ඉති කරගන්න නැතුව ඉන්නයි අපිට පුළුවන්කම.
ඒකේ අනර්ථය අසුබය දකින්නකොට ඒ සිද්ධියේ වේදනා පත්‍ය තණ්හා පත්‍ය උපාදාන මට්ටම් වලින් මිදෙන. වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාතිය මට්ටම් ටිකම ගැලවිලා යනවා. සරලකොත් අවිද්‍යාවෙන් මිදෙන. අවිද්‍යාව හටගත්තා. අවිද්‍යාව මොකද චක්කුම් පටිච්ච රූපේ චුප්පච්චේති චක්කු විඤ්ඤාණ. මේ කොහේ තියෙනද? ඒ රූපේ කොහේ හැටගත්ත රූපයක්. මෙහි තියෙන රූප. අපි එළිය රූපෙට ගැට ගැහුවොත් අපි එළිය රූපය අසුරු කරන්නේ. චක්කුම් කියන්නේ පෙනෙන බව. හොඳ රමුටන් ගෙඩියක් හඳුරලා වර්ණයද හඳුරලා පේන්නේ කාටද? අපි මේ සිතට. සිතේ සකස් වෙන වර්ණය හඳුරන බවද, හැඩය හඳුරන බවද, රසය හඳුරන බවද ඔක්කොම මේ සංඛාර සංඥාව ඇතුලේ තියෙනවා. අපි දැකලා නැහැ. එතකොට සංඥාවට අනුව බාහිර බලනවා කියන්නේම සංඛාරය. මෙහි හටගත්ත අරමුණ මෙහෙන් නොදක බාහිර රබුටමේට ගැට ගහලා තියෙනවා කියන්නේම සංඛාර විඥාන. සංඛාර පත්‍ය විඥාන. පටිච්චසමුප්පාදේ දකින්නකොට පුදුම සතුටකි. ඔබට අද මේ ටික හරියට පොඩ්ඩක් හරි තේරුම් ගත්තා. ජීවිතෙන් බලන්න පුළුවන් වෙනවා. දැන් ඔන්න රබුටම අහනවා කියලා පහළුනේ මෙහි චෛතසික ටික. එහෙම දකින්නකොට සංඛාර නිරෝධා විඥාන නිරෝධා. අවිද්‍යා නිරෝධා. මෙතන එක මෙතනින් නොදක බාහිරෙන් දකින්න එකමයි අවශ්‍ය සංඛාර කියන්නේ. තේරෙනවද කියන්නේ? මෙහි රබුට මේ හඳුරන බව පහළුනේ ඔක්කොම මෙතනයි තියෙන්නේ කියලා දකින්නකොටම එයාට අර ඒ මෙහි සිද්ධියෙන් රූපෙට බැඳෙන බව, බාහිර රූපෙට බැඳෙන බව නතර වෙනවා. ඔන්න සංඛාර නිරෝධය සිද්ධ වෙන තැන. එතනම වෙනවා. සංඛාර නිරෝධන, සංඛාර නිරෝධා විඥාන නිරෝධා. විඤ්ඤාණ නිරෝධා නාම රූප නිරෝධා. නාම රූප නිරෝධා පස්ස නිරෝධා. බලන්න ඔතන ඉඳලා ඔක්කොම නිරෝධා. කරන්න තියෙන අවිද්‍යාවෙන් මිදෙන්න විතරයි. අවිද්‍යාව කියන්නේ මොකක්ද? මෙහි තියෙන ටික මෙහි තියෙනවා කියලා නොදන්න බවයි. මෙහි දුක බව නොදන්න එක අවිද්‍යාව. අපි කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දන්නේ නැති. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එහෙනම් අපි මෙහි තිය රසය නිසා දුක මෙතන හටගත්තා ඒක ලැබෙනකන් ඉන්න බැරි දුක තියෙනවා. මෙතන දුකයි කියලා දන්නේ නැති බව. ඒකටම කියනවා අවිද්‍යාව කියලා. දැන් මේ විපස්සනා වඩන යෝගී අවිද්‍යාව නිරෝධ කරන එක කරන්නේ. මෙතනයි තරහයි. මෙතන තරහයි දැන් තියෙන්නේ. මෙතනයි ලෝභය තියෙන්නේ. මෙතනයි ද්වේෂය තියෙන්නේ. මෙතනයි නන්දි රාගය තියෙන්නේ. මෙතනයි ඔක්කොම ධර්ම ටික තියෙන්නේ. ඉතින් ධර්ම දකින්න. මේ ධර්මයි වැරදි. හැබැයි සිද්ධිය අතහරින්නේ නැහැ. සිද්ධිය අතහැරලා වැටෙන්නේ අන්තෙට. දැන් අන්තෙට නොවැටි මේ ධර්මය අසුරු කරනවා. මේ හටගත්තු ධර්මතාව මට අනර්ථයි. ධර්මතාවයේ අනර්ථය දකින්න. ධර්මතාවයේ අසුභය දකින්න. ඒ ධර්මතාවයේ ආදීන විපාක වශයෙන් දකින්න. ධර්මතාවයේ අයිති කරගත්තොත් තණ්හාව හැදෙනවා. තණ්හාව හැදෙනවා මම සසරේ නැවත උපදිනවා. ඉපදුනොත් මේ ජාති ජරා මරණ ශෝක පරිදේව තියෙනවා කියලා මේ මොහොතේ මෙයා නුවණින් මනසිකාර කරනවා. මනසික කරනකොට තණ්හාව හැදෙන්න වෙලාවක් නැහැ. ඒ ගතියෙන් ලෝකය අසුරු කරන ගති ටික තමයි තණ්හා පත්‍ය උපාදාන ඒව හැදෙන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකින්න විතරයි අපිට පුළුවන්. ඒක දකින්නත් බෑ තියෙනකම්මයි දකින්නේ. තියෙන්නම රමුටම රසයි කියලා සංඥා. ඒ සංඥාවට හැදෙන කයක් තියෙන්නේ. සංකාරය. ඒ සංකාරයට ඇදිච්ච රඹුට මේ පෙනෙන ඇස් දෙකක් හැදුනේ. ආයතන ටිකක් හැදුනේ විඥානය. විඥානි බැස රඹුට මේ. ඒ සිද්ධියම දකින්න. මෙහෙ වෙච්ච දෙයක් කියලා දකින්න. අන්න ධම්මට්ටි ඥානය. අද ඇත්ත ඇති සැටියෙන් දකින්න මෙහෙ සිද්ධිය උනේ. මෙතනයි හඳුර ගැනීම පහළ වුණු දේ ඇතිරු වෙනවා. මෙහෙ හැදිරුම පහළ වුණේ මෙහෙ. මෙහෙ කියන්නේ Taman තුල. නැත්නම් මේ CD ගහන කෙනාට බැරි වෙනවනේ මෙහෙ කිව්වා කොහෙද කියලා දන්නේ නැහැ Taman තුල. සම්පූර්ණ හඳුරගන්නේ කොහෙන්ද? Taman තුල. Tamanට හඳුරගන්න උදව් වුනේ මොකද? කම්ම බව බව. අතීත උදව්. දැන් අපි හිතමු අඟහරු ලෝකෙනුත් කෙනෙක් ඇවිල්ලා ඉති රමුටන් ගෙඩියක් වෙන්නේ. අපිත් ඉන්නේ. අඟහරු ලෝකයටත් පේන රූපේ එකයිනේ. රූපේ හැඩය වෙනස් වෙන්නේ. දැන් රූපේ එකමයිනේ. අපි මේ පාටට රතු කියලා අපි අතීතේ හුරු කරපු නිසා අපිට ඒක රතු පාටට පේනවා. එයාම වුරු කරලා තියන්නේ ඔය පාටට කළු කියන්න නම් එයාට ඒක කළු පාට. එතකොට එයා දකින්නක කළු පාට විදියට. මම අර උපමාව ගන්න මේ දොරට කියන ටෙලිෆෝන් එක කියන. පොඩි ළමයෙක් අද ඉඳලා උගන්නනවා දොරට ටෙලිෆෝන් එක කියලා උගන්වනවා. ටෙලිෆෝන් එකට කියන දොර කියලා. උගන්න කියන කාලයක් ගියාට පස්සේ ඒ ළමයාට කිව්වොත් ටෙලිෆෝන් එක දැන් උගන්නපු කට්ටියම කියන ටෙලිෆෝන් එක වහන්න. එයා මොකද වහන්නේ? සම්මුතිය අපි දකින්න දොර වහන්න. දොර උස්සන් එන්න කිව්වොත් ටෙලිෆෝන් එක උස්සන් එන සම්මුතිය. දැන් සමාජෙට ගිහිල්ලා ඕක කිව්වොත් ඒ ළමයා ටෙලිෆෝන් එක ගේන්නේ කොහොම? එයා ගිහින් යන් අරන් ගිහලා ටෙලිෆෝන් එක ගලවන්න බැද. එයා නියන් දෙක තුනක් ඉල්ලනවා ටෙලිෆෝන් එක. ඉතින් මෙයා දන්න සිද්ධිය හැදිරෙනවා. ඒ වගේ තමයි රඹුටම කියන එක. අපි දකින්න අතීත සිද්ධියෙම හැදුණු එකෙන්.
හදන්න දකින්නේ හැදුණු එක ජීවිතේ වෙනවා. තේරුම් ගන්න මෙතන තමයි හරය තියෙන්නේ හැදිලා දැන්. රාමුට්ටමේ හඳුරන බැඳිලා. වර්ණය හඳුරන බව හැදිලා. හඳුරන එක මෙහි තියෙද්දි මෙහෙන් නොදක බාහිර රූපෙන් දකින මට්ටමයි සංකාරපච්චය විඤ්ඤාණ. අපි ඉන්නේ එතනමයි. හිතන් දෙපා මේ මෙගොඩයි නෝගියේ. මෙගොඩයි ඉන්නේ. ඔන්න රූපෙට බැස්ස. රූපෙට බැස්ස බව තුල තියෙනවා නන්දි රාගය. නන්දි රාගය කියන්නේ මෙහි අරමුණ ඉෂ්ට කරගන්න රූප බවට නන්දි රාගය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනයි කියන්නේ ඕක. මෙහින් දකිනකොට නන්දි රාග නැහැ. එතනින් ඉවරයි රාගේ රාග. රාග විරාග මනේජමසෝක. ඔන්න ඉවර වෙලා යනවා සත්‍යය. ඒකයි මේ විදර්ශනා වීර්ය පාරමිතාව. වීර්ය වඩන කෙනෙකුගේ පාරමිතා ධර්මයක් විදර්ශනා. මෙයා දකින්න පුරුදු වෙන මෙහි. තරහ හැදුනේ මෙහි. ඒක තරහ හැදෙන්න උදව් උනේ මගේ අතීත හුරුව. තාම අතීත හුරුව පණ තියෙනවා. අන්න මෙයා බය උපදවන අතීත හුරුව ගැන. උපන් හිත කෙරෙහි බය උපදවලා හරියනවද? ඒක ප්‍රමාණවත්ද? නෑ බය උපදවන්න ඕනේ දැන්. ඒක ප්‍රමාණවත් නෑ. මොකක් ගැනයි බය උපදවන්නේ? මගේ මෝඩ හුරුව ගැන. තින්න සංගතිපස්ස. මේ ගති ටිකක් තියෙනවා. ධර්ම ටිකක් තියෙනවා අතීත හුරුව. ඒ ධර්ම කෙරෙහි බය උපදව ගන්න. මේන් එකක් මරණාසන්න වෙලාවේ මතක් වුණොත් ඉවරයි. මරණ වේදනාව වාස්සේ මතක් වෙනවා තමන් කරපු වරද. මේදි මරණ වේදනාවෙන් ඉන්න කෙනාට වේදනාවෙන් බේරෙන්න බැරුදි. හතුරේ මතක් වුණා. පුරුදු කරලා නැති කෙනාට හතුර මතක් වුණු ගමන් ඉනාත්මෙන් මරණෝ කියලා හිතෙයි. ඇයි පුරුද්දට හිත එනවා ශනිකව. අරමුණ මෙහා හදනනේ හැදෙනවා. හැදුණු එක තියෙද්දි මැරෙනවා. ඉතින් අරයා මරන්න උරුව තියෙන කෙනෙක් වෙලා එයා උපදිනවා. අවීජයේ ගියත් අවීජයේ ඉන්න කවදා හරි අවීජයෙන් විඳිනකන් ඒකෙන් නිදහස් වෙන්න උත්තරනවා. අවීජයේ නිදහස් වෙලා ඊළඟ ප්‍රතිසන්දිය ලැබෙන සතා අර උරුව තියෙන සතේ. සමහරට gedara හදන හුරුතල් බල්ලා වෙන්න පුළුවන් අරයා. කල්ප ගානකට පස්සේ මහා කල්ප ගානකට පස්සේ සිටුවරේ විතර හදන බල්ලාගේ අර කාය කර්මයේ තියෙන. බල්ලා සිටුවරේ දන්නේ නැහැ. ඒ තරම් සංසාරය අනාත්මයි. අනතුරුදායකයි කියලා බුද්ධ වචනේ කියන්නේ. නේද? මොන මොහොතකවත් ඉදයිද දේවදත්ත තමන්ගේ දේවදත්ත රජා වෙලා බෝසතාණන් වහන්සේ පුතා වෙලෙදි කයි කියලා හිතුවා. හරිද පුතාම හිතන්නවත් පුළුවන්. බුදු වෙලෙදි ගල් කරලා කියලා මේ තරම් සත්‍ය දේශනා කරන උතුමන් වහන්සේ කෙනෙකුට ගලක් කරලානේ හිතක් පහළ වෙයි කියලා දේවදත්ත දන්නේ නැහැ. හිතෙන්නේ අතීතෙන් කියලා. එහෙනම් දැන් කම්ම බව තේරෙනවනේ අපිට. අපිට අරමුණක් එන භවයේම තියෙනව නේද? තාම කර්මේ ඡේ නැහැ කියලා. අපි කර්මක් ඡේ නෙයි දැන් ඉන එක යටපත් කර මේ දැන් ඉන්නේ බොරු රංගනේ කියන්නේ. දැන් අපි ඉස්සෙල්ලා මේව තේරුම් ගනිමු අපිට සෝතාපන්න ඵලයේ කියලා සෝවාන් සූත්‍ර විශාල 31ක් විතර තියෙන බල සංයුතනිකයි. සෝවාන් මැදි. ඒ ටිකේ කියන ටික තේරෙයි අද ඔබට. මේ වරද දකින්න උපන් සිතේ වරදක් දකින්න ඕන ඒ කෙරෙහි බය උපදවන්න ඕන ඒ ගති කෙරෙහි අතීත හුරුව කෙරෙහි බය උපදවන්න ඕන අතීත හුරුව කෙරෙහි ලැජ්ජා උපදවන්නට ඕන හිරිය තත්ත්ව දෙක ඔතෙන්ද වැඩෙන්න ඕන වැඩෙනකොට ඒ කාලය තුල බයජ්ජාවයි සිතයි ගතියයි කෙරෙහි උපදවනකොට තණ්හාව උපදින්න විදියක් නැහැ අන්න එතනයි Nirodhe ඇත්තටම සිද්ධ වෙන්නේ හිත දකින්නකොටත් ඒක දකින්න බව සංඛාරයක් වෙනවා ධර්ම සංකාරය. ඒක වෙන නිසා සිත යටපත් වෙලා ඒක සංකාර වුණාම අරක යට යන. එන්නේ. අරකට තුවාලේ නොකර නිසා. තුවාලෙට උඩින් පැලස්තරයක් එළුව මොකද වෙන්නේ කබොල්ලේදී? යටින් වනන. උඩින් හැඩ පැලස්තරයක් එළුව මොකද වෙන්නේ? හොඳ ස්ටිකර් එකක් අතුවා. හොඳ අපි කියන්නේ කවන්නේ නැද්ද කිව්වද? අපි කියන්නේ තුවාලේ තියෙන සැරව කියලානේ. කැත ඇති නේද? කැත කියලා ඒ සැරව නෙවෙයි කැත මෙහි කැත හැදුවා. එතන තියෙන කැතෙන් අපි මේ අල්ලගත්තා. මෙතන තියෙන්නේ කැත බව අතීතෙන් ගේන එක. ඊටාම ඒව අල්ලගෙන ඉන්නේ. එතකොට අර ලොකු තුවාලේ ඇතුලෙන් හැපතියෙද්දි උඩින් අලවන හැඩ පළස්තරය. තුවාලේ හොඳ වෙනවනම් අපි ඉන්න ලෝකෙ කොහොමද? ඇතුලේ තියෙන තුවාලේ අරවෙන් හදලා දෙනවා අරමුණ. දැන් සුද්ධ කරන්න ඕන මොකද්ද? බෙහෙත හරියට මේ තුවාලේ හොඳ වෙන්න. හැරව ටික අස් කරලා දාන්න ඕන. හැරව කිව්වම පිළිකුල් මට මෙහෙම මොනවා අප්සෙට් සංකාරය ඇටිදී. එක තුවාල මතක් වෙනවා හිතන්නේ නේ දැන් ඕකේ හේතු හැරවල ඉන්නේ දුක් විඳින්නේ. අපි දැකපු තුවාලට අසහමතක් වෙනවා. මේකේ දැන් පිළිකුල එන. බල්ලොන්ගේ තුවාල, ගෙඩ්ඩුන්ගේ තුවාල මතක් වෙන ඇතිනේ. දැන් අර සරව ටික සුද්ධ කරනවා වගේ එහෙනම් විසඳුමත් ඔතනයි තියෙන්නේ. මේ ගතිය වරද දකින්න මගේ අතීතේ වරද. කීනම් පුරාණම් නවන්නක්ති සම්භවං. අතීතයට ඉඩ දෙන්න එපා අලුත් භවයක් හදන්න. අලුත් භවය හැදුවක දකින්න අතීතේ වරද. වර්තමානයේ හැදුණු සිතේ වරද. ඔය දෙට්ටද මාංශ දෙකම දකින්නට.
අතීත භවය තමයි අතීතයේ හුරු ටික. හුරු ටිකට වරදක් කියලා නොදැක්ක නිසායි හුරු ටික මිශ්‍ර වෙන සිත උපදින්නේ. අන්න වරදක් කියලා හුරුවක් දකිනවා. හුරුවෙන් හටගත්තු සිතක් දකිනවා. ඒ දෙකේම කාම නිරෝධය සිද්ධ වෙනවා. දික්තියකට නොගිය කියන්නේ නොතෙන්ද දික්තිංච අනුපගම මට්ටම. තේරෙනවද? එතකොට අපි අපේ හුරුව පරද්දන දවස වෙනකම් අපි කොහේ හරි ඉපදෙන්නේ. මේ හුරුව පරද්දන දවසට තමයි අපි සර දුක් කෙලවර කරා වෙන්නේ. දුක ගෙනෙන් දෙන්නේ කවුරුවත් නෙමෙයි අපේ හුරුවමයි. පුජ්‍යලෙක් ඇහැට පේනවා. අපි ඉතින් මේ තේරුම් ගනිමු පුජ්‍යලෙක් ඇහැට පේනකොට මෙතන ඇදිලා ඉවරයි අපි බලන් ඉන්නේ පුජ්‍යලයා සිත පේන දක්ෂතාව නැති කෙනාට ඔයා මගේ අර හතුර නේද කියලා සිතක් එනවා. වෙන පිටරට ඉන්න කෙනෙකුත් එතන ඉන්න ඔයාටත් ඒ පුජ්‍යලයා පේනවා. එයාට ඒ සිත නැහැ. එයාට අර පුජ්‍යලයා දැක්කට දුක නැහැ. එතකොට එහෙනම් දෙන්නට පෙනුණු පුජ්‍යලයා සමානයි. දුක උපදවල දුන්නේ මගේ අතීත කර්මයෙන් කියලා නොදන්න කෙනා පුජ්‍යලයට විරුද්ධ වෙලා වැඩ කරනවා. ඕකට කියන සංඛාරපච්චය විඤ්ඤාණය. එතකොට ජීවිතය කියන්නේ හේතුඵල ධම ජීවිතය. හේතුඵල ධම ජීවිතේ වුණා නිසා ජීවිතය තුළ හේතුඵල ධමයක් තියෙයි කියන මිත්‍යාවට යන්න එපා. අපේ ජීවිතේ හේතුඵල ධමයට ගන්නව නෙවෙයි. දැන් හේතුඵල ධම වෙච්ච එක සංඛාරපච්චය විඤ්ඤාණය කියන ජීවිතේ වෙලා. ඇහැට රූපي දකින්නකොටම හැදිලා ඉවරයි ධර්ම ටික. ඉතින් ඒක ජීවිතේ වෙනවා. හේතුඵල ධම ජීවිතේ. ඒවා දැන්නේ හරියට. මෙතන ඇත්තටම ටිකක් සූක්ෂමයි මෙතන. තමන් බොහෝම ආයාසෙන් කල්පනාවෙන් මේක අවබෝධ කරගන්න උත්සාහ කරා. දැන් ඔය හඬ කාක් එක්ක ඇඬුවා කියලා සංඥාව නාවනම් ඕ හඳුරන බවක් මෙහි පහළ වුණා නම් ඕක දන්නේ අපි කතා කරන එක විතරයි ඇහෙන්නේ. හරිය සංඥාවෙtti සංඥාව හඳුර නොගත්තොත් කාක් ඇසුරු වෙනවා මෙහි හිටියට. කාක් එක්ක ඇඬනවා කියන මෙහි හිටියේ. අපි කාක්කයි ළඟට ගිහිල්ලා ඉවරයි. සංකාරපච්චය විඤ්ඤාණය. එතකොට හැඳිනීම පහළුනේ මෙහි කියලා දකින්නකොට වෙච්ච සිද්ධිය දකින්න. ඒකට උදව්නේ අතීත හුරුව කියලා. ඒකට හැම එකෙම තාම මම වෙනස් වෙනවා. න කම්පතිත් නැහැ, න චලතිත් නැහැ, න වේදිතිත් නැහැ, න බයතිත් කියන රහතන් වහන්සේ ප්‍රවිෂ්ඨ උතුම් වූ පළතරේ එකකටවත් අපි ඇවිල්ලා නැහැ. එන්න තියෙන්නේ. මේ දැන් පසේ බුදුරන් වහන්සේට දානේ නුදුන්න කියලා කම්ප නූනේ මොකද? ආනේ ආරම්භය සංඥා සංකාර විඥාණය ඒ හටගත් ධර්මතාවට තණ්හාව නැති නිසා තණ්හාව පරද්දපු නිසා හටගත් දේ නැති වෙලා යනවා. උපාද තිති බංග ඇති වෙනව නැති වෙනව සිත. අපි සිත ඇති වෙනව නැති වෙනව කියලා බලන් ඉන්න අපි කාටවත් පුළුවන්. විදර්ශනා කරනකොට එකක් තමයි සිත ඇති වෙනව නැති වෙනව බලන්න. ඒක දැක්ක කියලා ඇති වෙන එක නවතිනවා. ඇති වෙන එකේ අරමුණු තියෙන බව නවතිනවා. සමහර විදර්ශනා භාවනා කරන්න උගන්වලා තියෙන සිත ඇති වෙනව නැති වෙනව බලන්න දකින්න. ඔව් ඒක සමත භාවනාවක්. විදර්ශනාවක් වෙන්නේ නැහැ. ඇයි? හේතු ප්‍රත්‍යය අතීත හේතුයි ඒක විග්‍රහ නොවන නිසා. අපි දැන් පිරිත් කියද්දි පිරිත බලාගෙන කියන්න බලන්න. ඒ වගේ තමයි මේ හිත දිහා බලන් ඉන්න එක. හිත දිහා හොතට පේනවා හිත හට ගන්න. හටගෙන ඉවරයි. හට ගන්න එක නවතින්නේ නැහැ. හට ගන්න එක නවතින්න නම් හටගත්ත එක ඇතුලේ තියෙන ධර්මවල වරද දකින්න. ධර්මය වැරද අනර්ථය අසුභය වශයෙන් මෙන්නයි කරලා පුරුද්ද ඇති කරගන්න. ඒ පුරුද්ද බලවත් උදාට නික්ලේශී සිත. බුදුහාමුදුරන්ට සිතක් නැත්තම් කොහොමද ලෝකෙට තේරෙන්නේ? සුද්ධෝදන රජුව අනාගාමී වෙලා මාස 3ක පස්සේ බලවත් ලෙස රෝගාතුරනවා. බුදුරජාණන් වහන්සේ උදෑසන දකින ඥාණයෙන් දැක්කා. දැකලා දරියුත් මුගලන් උත්තමයන්ට කතා කරා. සුද්ධෝදන රජුන් දැහැ දකින්නට යන බලවත් ලෙස රෝගාතුරනවා. ඒ උපන් සිත කියලා සිත අතහැරියනේ. ඒක අපිට ධර්මයක් නැහැ පස්සක දවසකට කවුට ඉන්නේ නැහැ. මේ මොන දිද්ද අතහරින්නේ? කාමයේ මිශ්‍ර සිත් විතර. දැන් මේ තියෙන කාමෙන් මිදෙන්නට මාර්ගය කියන සිත් ලෝකෝත්තර සිත්. සිත් වර්ග දෙකයි ලෞකික සිත් ලෝකෝත්තර සිත්. දැන් බුදුරජාණන් වහන්සේ එර්ධියෙන් වටිනවර උත්තරමය සම. එතකොට මම මේ උපමාව ගත්තේ ඔබට මේ තැන්වල සිත භාවිතා කිරීම නෙවෙයි ප්‍රශ්නේ. සිත ඇතුලේ තියෙන කෙලෙස් ටික. එතකොට මිදිලා තියෙන බුදුනා කියලා මොකෙන්ද? කෙලෙස් වල. දැන් අපි කරන්නේ යන්නේ සිත නැතුව ඉන්න උත්සාහ කරනවා. ඕන්න අරූප පැත්තට ගිය හැටි. සිතන්නේ නැතුව ඉන්න. මාරු පිස්සුවක් ඒක. ඒ බුදුහාමුදුරු හිතන්නේ නැතුව හිටියනම් අපිට මොන ධර්මයක්වත් නැහැ. බුදු එච්චර. මේ බුදුනා කිව්වේ නැත්නම් ඒ දන්නේත් නැහැ. අර 64ක් ආගම් වලින් එකද අපි ඒත් එක. නේද? ඒ නිසා දැන් අපි මොකද කරන්නේ? හිතන්නේ නැතුව ඉන්න එක දිනු කරන්න දෙන්නේ හිතේ තියෙන කෙලෙස් ටික පහ කරගන්න. අන්න හරි. වතුරේ තියෙන මඩ ටිකක් කියලා පිරිසිදු කරලා පානය කරන්න.
දැන් අපි එකඟතාවයකට එන්නේ නැති මේ සීලය ඉනක් වඩනකොට අපි මෙහෙන් සමාදන් වුණාට සීල් ගන්න ඒවා ඕනනේ හැම තැනම මන්නම් කියන්නේ මේ දවස් මාසෙට දවස් සීල් ගන්න මදි කිනේ. දවස් පැය දෙකයි මම ගිහදී ඔප්පු කරන්නේ පැය දෙකයි කියන්නේ කන්නයි තේ බොන්නයි අර මේවා පිඟන් ග්ලාස් ටික කරගන්න වෙලාව ගියාම පැය දෙකම තමයි තියෙන්නේ. ඒ පැය දෙකෙත් මේ ඔය සමිනාන්තිගේ හොඳ නරක බලමයි කියච්චර ධර්මය. ඉතින් කිව්වකට දැන බැනින්නේ නැති. දැන් අපි ඊට වඩා ටිකක් දියුණු වෙනවා අපි අවංක වෙලා මේ මට්ටම් හදාගන්න. දැන් බෝසතාණන්සේ දේශනා කරන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධර්මය තුල පෙන්වන්නේ මේ කෙලෙස් නැති සිත. නික්ලේශී සිත. විරාග සිත. සරාගෙන් සිත. විතරාගී සිත. විත මොහි සිතක් හදාගන්න. මෝඩකම් නැති සිත. දුක් නොවිඳින සිතක් හදා නිදුක් සිතක් හදාගන්න. දුකෙන් තොර සිතක් හදන්න නම් දුක කොහෙද කියලා හඳුනගන්න. දුකට හේතුව කුමක්ද කියලා හඳුනගන්න. දැන් ඔන්න චතුරාර්ය සත්‍ය වුණකොට දුක කොහෙද තියෙන්නේ? මේ චෛතසික භූමිය තුල. දුකට හේතුව කොහෙද තියෙන්නේ? ඒ භූමිය තුලමයි. දුකට හේතුව මොකක්ද? තණ්හා. තණ්හාව කියන්නේ මොකක්ද? දැන් මේවා නිකන් කියලා බෑ. තණ්හාව කිව්වා තමයි දැන් අපිට ඇත්තටම ජීවිතය තුළින් තණ්හාව දකින්න බැරි වුණු ප්‍රශ්නයක් නේ. උන්න දැන් අපි හිතමු රඹුටන් ගෙඩියම උපමා ගනිමු. රඹුටන් ගෙඩිය දකින්නකොටම රඹුටන් රතු පාටයි කියන බව මෙහෙන් නොදැක්කොත් බාහිරෙන් දැක්කොත් ඒ කාන්තෙන්ම තණ්හාව තියෙනවා මත. ආපු අරමුණට බැඳුණු බව. අරමුණෙන් රූපෙට බැඳුණු බාහිර රූපෙට බැඳුණු බව තියෙනවා. මේ කාමය කියන්නේ හඳුනන බව. කාමය ඒ කෙරෙහි බැඳුණු බව තියෙනවා. ඒක වරදක් කියලා නොදැක්ක තැන ඒකට කියනවා කාම තණ්හාව. ඒ කාම තණ්හාව තියෙනවා කියන්නේම රූපෙට ඒකාන්තයෙන්ම බහිනවා. බාහිර රූපය මෙහි අරතයි මං හඳුරන්නේ කියලා මෝඩකමට යනවා. ඒකට කියනවා භව තණ්හාව කියලා. ඒ භව කියන්නේ කම්ම භව, උත්පත්ති භව කියන දෙකෙන් රූපය ඇසුරු කරනවා. කුමනලු මෙහි රූපය එකයි ගැට ගන්න සංකාරපත්‍ය විඤ්ඤාණ. දැන් තේරෙනවනේ ලේසි වගේ පෙනුන ටිකක් වීර්ය වඩන්න වෙනවා අපිට. එතකොට කෙලෙස් කොහෙද තිබ්බේ? සම්පූර්ණ මේ හඳුනන බව තුලම තියෙනව නේද තණ්හාව? හඳුනන බවක් නැත්තම් වර්ණය හඳුනන බවක් නැත්තම් වර්ණ සංයෝජනයක්. තියෙන බවම තණ්හාව. ඉතින් ඒක මෙහෙන් දකිනකොට ඔන්න තණ්හාව වේක්කම. තණ්හාව භාවිතයට නොවන මට්ටම තණ්හාව විදිහට හඳුනන මට්ටම. අපිට දැන් ලේසි වැඩක් කරන්න තියෙන්නේ. වැඩි ලේසි. තණ්හා විදිහට දකින්න. මෙන්න තණ්හා. රූපේ වර්ණය මෙහි පහළ වූ ධර්මතාව වර්ණය හඳුනන බව පහළුනේ මෙහි. මෙතනින් දකිනකොට තණ්හා නැහැ. ඒක බාහිරින් දකිනකොට තණ්හාව තියෙනවා. ඇත්තද මේ කියන්නේ බුරුදු මණ්ඩන්නේ? මම ඔය කියයි නහන් ඉන්නගේ එහෙම හිතන්නේ පිළිගන්න එපා මං කියපලි. මම දිහා බලන්නත් එපා මං ගණන් ගන්නත් එපා. එල්ලුව විනාල ඒකකාර වර්ණය බැලුවා වගේ තමයි. ධර්මය සාස්ත්‍රු කරන්නේ. මේ ටික ජීවිතේ කරගන්න. එතකොට ළඟ ඉන්න කෙනා හඳුරන බව පහළ වුණා නම් මෙතනයි ඒ දහන පහළ වුණේ මෙතනයි ලෝකේ උදා වුණේ මෙතන ලෝකයයි සංකාර විඥාන කියන්නේ දැක්ක. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති. චක්කු කියන්නේ පෙනෙන ශක්තිය හැදුනේ මෙතෙන්ට. චක්කුම් පටිච්ච රූපේච. මෙතනයි ඒ රූපේ තියෙන්නේ. පෙනෙන රූපේ හඳුනන රූපේ ඔක්කොම මෙතනයි තියෙන්නේ. උපජ්ජති චක්කු විඥාන. ඒ බවද මෙහි තියෙන්නේ. දැන් එයා එළිය ගැන දොඩන්නෙත් නැහැ. ඔන්න ඔබට කියන සුද්ධ විදර්ශනා. අපි මුලදී කියනවා තමයි එළිය රූපේ උදව් වෙලා මෙහි හැදුනා. එළිය රූපේ ගැන දොඩන්නෙත් නැහැ බුදු දහම. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඔන්න බුදුහාමුදුරු කියන තින්න සංගති පස්සෝ. පස්සය වේදනා. මේ තුන් දෙන අයිති වුණොත් අයිති වෙලා තියෙන වේදනාවක්. තින්න සංගති පස්සපත්‍ය වේදනා. සම්බුතන් පාටයි කියලා බල රූපේ අයිති කරගත්ත කියන්නේ පාට බවට කැමැති බව තියෙනව නේද? දුක බව නැද්ද? වේදනාව දැනෙන්නේ නැද්ද තියෙන්නේ? ඒ පාට බගෙනක ලබන්න උනා. ඒනයි කොච්චර ධර්මයේ සියුම්ද කියලා. මෙහෙ තියෙන බව නොදක මෙහෙ තියෙන එක රූපයකට ගැහුණු තැන තියෙන වේදනාව. අපි අල්ලන් තියෙන වේදනාව. වේදනාව මෙහෙ අල්ලගෙන වේදනාවෙන් මිදෙන්නට දඟලලා තියෙන්නේ වේදනාවම දීපු වස්තුවම අල්ලන් වේදනාපච්චය තණ්හා. තේරෙනවනේ අපි එතකොට තේරෙනව නේද? අපි ජීවත් වෙනවද? ජීවත් වෙන්න වෙලාද? ජීවත් වෙන්නට වෙලා. අපි ජීවත් වෙන කිව්වම අවිද්‍යාව ලොකුම තැනක තියෙනවා.
ඒ කියන්නේ අපිට ඇහැට රූප පේනවා කියන මම නම් කියන්නේ ඇහැට රූප පේනවා කියලා. දැන් මම මේ කියන එක ඉස්සරහා මුළු විද්‍යාවම එක පැත්තක්. බුද්ධ ධර්ම එක පැත්තක තියෙනවා. ඇහැටද රූපේ වර්ණය පේන්නේ මෙහි හඳුනන බව තුල. ඔබට ඒකයි ප්‍රඥාවට මේක අහුවෙන්නේ. නිකන් විද්‍යාව ගලපගත්තොත් මේක තේරෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ඒකට නෑවිලා බලන්න. දැන් ඔය රතු පාටයි කියන බව අපි හඳුරන ධර්මතාව. ඔය රතු පාටට පොඩි කාලේ ළමයෙකුට උගන්වන්න ගිය පළු පාටයි කියන්නේ. අපි රතු පාටයි කියලා තියන් ඉන්නේ අර තියෙන හැඩය මෙහෙම්ම වාගෙන. මෙහෙම්ම වන්න උදව්නේ අතීතේ. ඒ ටික මෙහෙ තියෙන්නේ. මෙහෙ තියෙන ටික මෙහෙ කියලා නොදක රූපෙට ගැට ගන්න තැන අපි. අර කළුපාටයි කියන කෙනත් අපි කියන රතු පාටට එයා කළුපාටයි කියන තැන එයාගේ හැදිනු ධර්මතාව රූපෙට ගැට ගහලා තියෙනවා. මේ දෙකම වැරදිනේ. එයා කළුපාට කියන එකත් වැරදි මම කියන එකත් වැරදි. වැරදි මොකද? මෙහි හටගත්ත ලෝකේ නොදක්ක බව. මෙතනයි වර්ණ සංයෝජන සටහන හටගත්තේ. මෙතනයි රස සංයෝජන සටහන හටගත්තේ. සංයෝජනං සංච පජානාති. උන්ට නොවනින් දකින්නේ කොහොමද සංයෝජන ධර්ම. එතකොට චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා සංඥා චේතන. දැන් අරමුණු වෙලා තියෙන්නේ මෙහි තියෙන අරමුණම නේද අයිති කරන් ඉන්නේ. මම දන්නේ මේ තේරෙනවා ඇතිනේ. මම කියන්නේ මට තේරෙන නිසා මට ගැටලුවක් වෙනවා මේ කියයියද. සරල වෙලා උත්සාහ කරන් අපි මේ බොරු කරන බව පිළිගන්නවා. අපි ලෝකය දකිනවා කියන තැන අපි දම කියලා අල්ලගෙන ඉන්නවා. ලෝකයේ දකින්න ධර්මතාවක් පහළ වුණා පහළ වූ ධර්මතාවයි කියලා. එච්චරයි ඇත්ත. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන තැන ඉඳලා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මෙහි ලෝකයේ හැදුණු බව නොදන්න එක, මෙතන දුක හටගත්ත බව නොදන්න එක. මෙතන සමුදය තියෙන බව නොදන්න එක. මෙතනම නිරෝධය තියෙන බව නොදන්න එක අවිද්‍යාව. නිරෝධ කරේ කොහෙන්ද? පටාචාර නිරෝධ කරේ ළමයා විසි කරනද? ළමයා අල්ලන් දුක් විඳා. ළමයා අල්ලන් හිටියේ කොහෙද? හිතේ. එතකොට පටාචාර දුකෙන් නිදහස් වුණා කියන්නේ. කිසල් ගෝතමේ නිදහස් වුණා කියන්නේ මොකක්ද? පටාචාර මුළු 5 දෙනෙක් අල්ලලා. සෑමියා ළමයි දෙන්න අම්මා තාත්තා 5 දෙනෙක් අල්ලලා. කිසල් ගෝතමේ මෙහෙන් අල්ලලා මරණයක් පුස්සා. මරණ අරබය දුක් වෙනවා. දුක් වෙන බව තිබුණේ මෙහි නිසා බුදුරජාණන් වහන්සේට පුළුවන්ුනේ මෙතන දුකෙන් නිදහස් කරන්න. යන්නේ අඬ කෙනෙක් එළියට සමාධි ප්‍රඥා දියුණු කරපු කෙනෙක් එළියට. දුකෙන් නිදහස් කෙනෙක් එළියට. ගල් ගහපු කෙනෙක් ඇතුළට යන්නේ බුදුන් වහන්සේගේ දහලකට. ලෝකයේ ගල් ගැහුව පිස්සෝ කියලා. ගල් ගහපු කෙනෙක් ඇතුළට යන්නේ. එළියට එන්නේ ලෝකෙට ධර්මයේ දේශනා කරන සත්‍ය දේශනා කරන උතුමියා. ඉතින් අපිත් දැන් එහෙම කෙනෙක් වෙලා එළියට යන්නේ. කොහොමද? මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන හටගත්ත ටිකේ වරදම දකින්න. මෙතන හටගන්න උදව් වුණේ අතීතේම කියලා දකින්න. අතීත ක්‍රියාව මිශ්‍ර නැති එකම සිතක්වත් අපේ උපදින්නේ නැති බව දකින්න. ඊකට බලන්න මේවා කියන්නේ ඇත්තද කියලා Taman තුලින් දකින්න මේ වචන වලින් තම් කරලා වැඩක් නැහැ. වචන පාඩම් අය ඉන්නේ ඕන. අපි නම් බුදුදහම එකම විභාගයක් මම පාස් නැහැ. එකක්වත් පාස් නැහැ. දහම් පාසල් විභාගයක් පාස් නැහැ. ඇයි? මම දන්නේ නැහැ. හැබැයි මම දන්නවා මෙතන අවිද්‍යාව තියෙනවා. මට තරහ ගියාම තරහ තියෙන්නේ මං ගාව කියලා දන්නවා. ඒක පිටකෙනාට ගැට ගැහුවට තරහින් නිවෙන්නේ නැහැ කියලා මං දන්නවා. ඒ ටික මං දන්නවා. ඒක ධර්මයි. ඕකට තමයි කියන්නේ ධර්මය දැක්ක කියලා. කේන්ති ගියේ මට කියලා ගත්තොත් වැරදිනේ. මම තේරුම් ගන්න පහසු වෙන නිසා මම මේ කියන්නේ සමා වෙන්න ඇත්ත කිව්ව තේරෙන්නේ නැහැ එකපාරට. හැබැයිම විසුද්ධි ධර්මයේම කතා කරන්නත් පුළුවන් චිත්ත වීති වලින් තේරෙන්නේ නැහැ. නැති නිසා මම දැනට කෘත්‍රිමව මේ කියන්නේ මේකේ අදුපාඩු තියෙන මේ වචන. මට තරහ ගියා කියන තැන මම ඉක් නෑ හේතුඵල ධමයක්. එතනම නෑනේ. එහෙනම් තරහ හැදිලා හේතුඵල ධමයක් කියන්නේ. ද්වේෂය කියන්නේ හේතුක ඵලයක්. ඒ හේතුඵලය මම වෙලා මම වෙච්ච හේතුඵලය මෙතනින් නොදක ආයෙ රූපෙට ගැට ගහලා ඉස්සල ගහන පොළොව කේන්තිය නිවා ගන්න. කේන්ති නිවා ගන්න එයාගේ ඔළුවටත් ගන්න. දෙල්ලත් මෙහෙම. තීයන තන. නිවෙනවද? ඉවර වෙන්නේ නැහැ. මේ හුරුව ඊළඟට පැටත් යන. ඒකයි වැඩි. දැන් ඉතින් මම හිතන්නේ මම උත්සාහ කරේ අද දින්ච අනුපගම්ම සීලවා කියන මේ මහා උතුම් කොටස දික්කියක නැති අවස්ථාවක් අපි නැහැ කියලා මම ඔප්පු කරනවා. එක්කෝ අපි මල ලක්ෂණයි කියලා අන්ත මේ ශාස්ත්‍රගත පැත්තට වැටෙනවා, එක්කෝ මල කැතයි කියලා ශාස්ත්‍ර පන්තිට වැටෙනවා. එක්කෝ මේ පරිසරය හොඳයි කියලා ශාස්ත්‍රවාදයට වැටෙනවා, එක්කෝ මේ පරිසරය හරි නැහැ කියලා උච්ඡේදාන්තයට වැටෙනවා.
නැති වෙලාවක් නැහැ. ඒ කියන්නේ කාන්තෙන් අපි මැරුණොත් ඔය අන්තයට අනුව උපත ලබනවා. හේතුඵල ධමයක් තියෙනවා මිසක් පුජ්‍යලෙක උපදිනව නෙවෙයි. පෙර ආත්මේ මම එක්ක ඉඳලා මංගල ඉපදුනේ නැහැ. නිකන් හිතන්නකො පෙර ආත්මේ දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි පෙරේතෙක් හරි යකෙක් හරි වෙලා හිටියා. හිටපු කෙනා තුළ තිබිච්ච චිත්ත ශක්ති ටිකට අනුව ඒ චිත්ත ශක්ති ටික තියෙද්දි ඒ මරණාසන්න මොහොතේ තිබිච්ච චිත්ත ශක්තියට හම්බුණු ඇඳුම මේ ඇඟ. මේ ශරීර කුඩු ඒක. මේ චිත්ත ශක්තිය තියෙන්නේ අර යකා වෙන්න සුදුසු ඇඟන. දැනට ඒ යකා කරන දේ නම් මෙතන ඉඳගෙන මේ පෙරේතය කරන වැඩ නම් කරන්නේ. ඒ මිනිස්සු ඇසුරු කරන එක නම් මෙතන ඉඳන් කරන්නේ ඒකාන්තයෙන් එතෙන්ටම යනවා. ඒක කුජලයේ කියනෝනේ හම්බ වෙනවා ඒක. මොකද කැමතිදී හම්බ වෙනවා. චේතනාම්බික්කවේ කම්මවල. චේතනාවයි කර්මය. අවශ්‍ය දේ ලැබෙන්න බුදු වෙන්න උවමනාව තිබ්බ බුදු වුණා. දේවදත්තට කල්පරලන උම පරිගන්න උවමනාව තිබ්බ පෙරුවා. ඒ ඔක්කොම කුසල අකුසල චේතනා කුසල චේතනා අකුසල චේතනා. දැන් ඔබ එහෙනම් අවංක වෙලා බලන්න නෑ මම මේ අන්ත දෙකෙ මිදෙනවා කියන්නේ. ඒකත් ඉෂ්ටයි. වෙන දවස හොයන්න යන්න එපා. එතකම් අපිට තියෙන්නේ අන්ත දෙක දකින්න, අන්ත දෙක වැටිලා තියෙන බව දකින්න. ඔන්න දික්තිංච අනුපගම්ම සීලවා. එතකොට ඒ සීලයේ තියෙන්නට බෑ හරියට සීලයේ තියෙනවා නම් අන්තය. බත් කනකොට දවල්ට බත් එකේ ගල් කැටයක්. දානෙක දෙන්න වෙලාව සිල්ලන වෙලාව. ගල් කැටයක් විකුණු. විකුණු ගමන් මොකද වෙන්නේ? අපේ අතීත පුරුදු ටික මේ මොහොතේම තන්ත්‍රියට. ආපු ගමන් අපි ආවේශ වෙනවා. ආවේශ වුණා බලා ගන්න පුළුවන් නාස් ලොකු වෙලා කට ලොකු වෙලා ළඟ කෙනාට කියන්නත් බෑ. බල විසි කරනවා. දැන් මෙයා ශනිකව දැක්ක මම නරක් වුණා කියලා. කල්යට විකින දැනදී මම දුස්සීල වුණා කියලා දැක්කා. දැකලා බය වුණා. අපෝ මං දුස්සීල වෙන මට්ටම තාම මම පරද්දගෙන නැහැ. අන්නේ කෙරෙහි බය වුණා. අර බස්ටේ ගල්ලට එකට දොඩන්නෙත් නැහැ. ඒක ඉස්සරහා මට උණු කෙලෙස් ටිකට මම බය වුණා. ඒ කෙලෙස් හැදුනේ මගේ අතීතේ මෙහෙම විරුද්ධ වෙලා හුරුව තියෙන නිසා කියලා හුරුව කෙරෙහි බය වුණා. මෙයාට ලැජ්ජ හිතෙනවා මගේ මූණ ඇද වුණා නේ, කැඩුණා නේ කියලා අර ලැජ්ජාව ආව යාට. සංකාරය කෙරෙහි ලැජ්ජාව. බය ආවේ සංකාරය උපදවපු අතීත හුරුවගෙන. ඔන්න හිරිය තප්ප දෙක ඔතෙන්ට තියන්න. දැන් ළමේ පාර බහැලා යන්න ලැජ්ජාවයි කියන එක ශ්‍රද්ධා නිවන පැත්ත නෙවෙයි. ඒ ලැජ්ජාව තියෙන කෙනා හැම රහත් වෙනවා. එහෙව නෙවෙයි. ධර්මයේ කෙරෙහි පැහැදෙන්නට ඕන මේ ධර්ම වැරදි කියලා, මේ අතීත හුරුව වැරදි කියලා ඒ බය ශ්‍රද්ධා. ඒක තමයි නිවන. ඔය හිරිය තප්ප. සංඛාරයට ලැජ්ජපා. මම මේ සිල්ලර මෙහෙම හිටියට චි මම විනාශ වුණානේ. ගාල් කැටේ විකිනකොට මගේ නැති මේ සිල් නැති බව වෙනුණානේ මට කියලා මෙයා අන්න බය ලැජ්ජාව දෙක ශනිකව ඉපදුණා. දැන් එයාගේ සංඛාරයට ඉත නෑ. ඇයි? එයා බයයි මේ සංඛාර. මේ සංඛාරය අයිති වෙලා නැහැ දැන්. ගල්ලටේ විකුණා. ගිල්ල. එච්චර. ගිලිනෝ කියලා අන්තෙත් නෑ. මේක තුග්ගාන තැන විරුද්ධාන්තේ තියෙනවා. ගියෝ කියලාත් නෑ. ඒ වෙලාවට හරියට අන්තෙන් මිදුණා නම් සිද්ධිය සිද්ධ වෙයි. මට කියන්නත් බෑ ඒක කොහොම වෙන එකද කියලා. මේ මිදිලම බලන්න ඒ වෙලාවට. මං තුග්ගානකට කෙනාට දුක හිතෙනවා නම් දැන් මෙයා මිදුණ සිතෙන්. සිතෙන් මිදුණම දැන් බත්කට තාම තියෙනකොට. කලු කල විකුණු බත්කට තියෙනවා. මං තුග්ගාලා තාම බෙදපු අයට අනේ දුකක් ඉපදෙයි. දැන් මෙයා අන්න මෙයාගෙන් යනවා ආර්ය ධනෙ බාහිරයට. ශ්‍රද්ධාව යනවා. මන් දැන් මේක පෙන්වන්න හොඳ නෑ ළඟ කෙනාට. හොඳ නෑ ඒක. දැන් මෙයා නිවුණා ඉස්සෙල්ලා කිරේ මෙයාගේ වරද දැකලා මේ වරදින් මිදුණා. මිදිලා දැන් මේ බත්කට ඉරිනවද නැද්ද තීරණය කරන්නේ ලෝකෙටත් මේ ධර්මයේ දෙන ධර්මයේ දාණය කරගෙනයි මෙයා යන්නේ දැන්. මම මේක වැමෑරියොත් ළඟ කෙනා අහනවා මොකද? ගල් කැටයක් විකුණා කියාට සද්දෙත් ඇහෙන්නේ ඇති. එයත් දුස්සීල වෙනවා. එයත් මේ හාල් කරපු අයක විරුද්ධ වෙලා ආර්ය උපවාදයට අහු වෙනවා. මේ දාන දීපු පිරිසටම විරුද්ධ වෙනවා. ඒක නිසා මම මේක හොඳයි ගිලිනෝ කියලා අන්න එතෙන්දි අර නූපන් කුසලයක් උපදවගෙන අන්න පුණ්‍යාදි සංකාරවලට එන්න. ඒ කුසලයේ උපදවගෙන අර ක්‍රියාව බාහිරට ගිහිල්ලා ලෝකයා දුක් විඳිනකින් දෙනවා. අර පව සුද්ධ කරගත්තා. අර පාප ධර්ම ටික සුද්ධ කරගත්තා. අන්න ප්‍රබ්බපාපස්සා කරනවා මොකද? මෙතෙන්ද යාවේ බත් වල ගල් තිබුණකට විරුද්ධ සිත. ඒක තමයි පෞකාර සිත. පෞකාර සිතේ වරදක් පෞකාර සිත උපදවන අතීත හුරුවේ වරදක් දැක්ක ලැජ්ජ බය දෙක ඉපදුණා. දැන් අපි මිදුණා.
දැන් භවෙන් මිදිලා ක්‍රියාත්මක කරන්නේ කුසල උපසම්පදා. ලෝකයට සැනසෙල්ල දෙන ක්‍රමයක්. ඔතනම සිතෙනුම් මිදිලා නේද? මේකවර තියෙනව නේද? සබ්බපාපස්සා කරන කුසල උපසම්පදා. සචිත්ත පරියෝධපණන් තුන් සැරේට නෙමෙයි එක්වරම සිද්ධ වෙනවා මෙයයි. අජිලා. කාලනාම මෙයා ළඟ හිටීගෙන අහනවා ගලක් විකුණන නේද? දැන් මෙයා කොහොමද කියන්නේ? අරයා සනසගෙන කතා කරනවා. ඕ ඉතින් ඔය කොහේද ඉතින් ගල් නැති බත් තියෙනවද? මෙයා ගරපු අයගේ වරද නෙමෙයි කියන්නේ. ගරපු අය කෙරෙහි දාන දීපු අය කෙරෙහි වරද අරයා තුළ ඉපදුනොත් එයා අහු වෙන දුකට. එයා සසරට අහු වෙනවා. අහු වෙන්නේ නොදී මෙයා අර කිසා ගෞතමීට අබ ටිකක් ගේන කිව්වගේ වක්‍රව දුකටපත් නොකර ඉන්න උපායක් දාන. අපේ ගෙදරත් අල්ලල ගල් දිගේ කියනවා ඔව් තමයි. කියලා මෙයා වරද පෙන්වන්නෙම නෑ පුජ්‍යලයකට බඳලා. අන්න සංඛාර නිරෝධයක්. අන්න පුණ්‍යාදි සංඛාර කියන මට්ටම. එතකොට එයාට තේරෙනවා අනේ මෙහෙම හිතන තැන මට ද්වේෂය නැහැ. මෙයා දුන්නෙම ධර්මයමයි දාන්නේ. ආර්ය මාර්ගය. අපිට වෙනම ඇති වෙන්නේ. බත්තල කෙස් ගහක් තිබ්බනම් අපි කන වෙලාවට අපි බලමු දැන් අපි කියන්නේ. සීල් ගන්න වෙලාව ගැන නෙවෙයි මම දැන් කරන්නේ. එළෝලුවේ ඔය කෙස්නේ තමන්ගේ ගෙදර බිරිඳ හරි අම්මා හරි උයන මේවයි කෙස් ගස් හැලෙනවනේ. කෙස් හැලෙන දෙයක්නේ. නැහැලෙන මෙහි ගෑවට හැලෙන. මේක සියල්ල අනිත්‍යයිනේ. ඉතින් හැලෙන්න බැරිද? ඔය වෙලාවට දාඩිය දාන වෙලාවට මෙහෙක් කරාම ගහේ ගහක් හැලෙන්න පුළුවන්. මේ හොද්ද කාල් ගන්නකොට උලඟ ගිහිල්ලා වැටෙන්න පුළුවන්. ගැලේ ගහ මෙහෙ තිබිලා දැන් මෙහෙම අට්ටිය තිබිලා කාල් ගන්නකොට අට්ටියට වැටෙනවා. දැක්කේ නැහැ. කෙස් ගහ පේන දෙයක් නෙවෙයි සියුම් දෙයක් වැටෙනවා. දැන් අපි කනකොට තමන්ගේ පිඟානේ තිබෙන වෙලොලුත් එක්ක කෙස් ගහ. මෙයා මොකද කරන්නේ? මේ මාර්ගේ දන්න කෙනයි නොදන්න කෙනයි හැටි දන්නවනේ. නොදන්න කෙනා කොහොමද? කෙස් ගහ අදලා පෙන්නනවා මෙන්න කිච්චන. මෙයා කොහෙද ඉන්නේ? ද්වේෂෝ නිදානං කම්මානං සමුදයෝති. නිදන් කරගත්ත දේශය සමුදය කරගත්ත. දෝෂෝ නිදානං කම්මානං සමුදයෝති. සමුදය කරගත්තා නිදන් කරපු ද්වේෂය. ඔන්න අර අතීතේ නිදානේ වැඩ ගන්න හැටි. මේක දන්න කෙනා කෙස් ගහ දැක්ක ගම් වෙන්නේ කෙස් ගහේ අඳුරන බව මෙහෙ උදාවුලෝ. කෙස් ගහට විරුද්ධ බව මේ මගේ හුරුවෙන් ඉපදුන මේ හුරුව ගන්න. කියලා මෙයා කෙස් ගහේ මීටරලරන් නොපෙනෙන්න අංග දෙන්නන්නේ නැහැ. දැන් ගෙදර කෙනාට දෙන්නවා මොකද වෙන්නේ? අයියෝ අන්න විපුල ගාපින්න කියලා කියා දුක් කිලි. අපි එහෙම කරලා තියනවා. එහෙම කරන අය ඇති කෙස් ගහ අංගරයි. ඒ සංසාර කොහෙන්ද? වැඩි දිනේ කෙස් ගහ පෙන්නලා පිඟානත් එහෙම තියලා නැගිටලා යන අය. කෙස් ගස් එක්ක කොහොමද බච්කන්නේ කියලා නැගිටලා යනවා. ඉතින් අපි අද මේ සද්ධර්ම තේරුම් ගන්නට ඕන මේ වගේ උතුමෙක් කියන්නට පුළුවන් නම් ඉන්න පැත්තටම යාදෙන්න. අමුතු මේ කන්නලව් කරන්න මුකුත් කරන්න දඟලන්න ඕන නැද්ද පණින්? විශාලා මහනුවර කන්නලව් කරලා දේව පිහිටවල් ඉල්ලලා පළතුරු පූජාවල් තියලා උඩ පැනලා වෙවුල්ලලා ඒව කරේ නෑ. විශාලා මහනුවර මේ මාර්ගයේ තෙරුවරණ යන්නේ ඇටි කියනකොටම ලෝකෙම තුල ලෝකෙම සූපත් වෙනවා. මොකද යානීත භූතානි සමාගතා. මෙතන සකස් වූදී සමාගත. ඒ භූමිය නිවහන්ත අන්තරීක්ෂේ ඉඳලා මේ කෙළවරක සසරේ ආරම්භයේ ඉඳලා එන පෞ ටික තියෙයි කියලා දකින්න. වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. සමාගත අන්තරීක්ෂය නිවහන්තලිච්චි. සබ්බේව භූත අන්නේ සකස් වූදී සුමනා භවන්තු නැති වෙනකන් අස් වෙනකන් සුද්ධ වෙනකන් දකින්න. අතෝපි සක්කච්ඡ සුනන්තු බාහිතම්. භාවිතයෙන්ම දකින්න. මේ උන්න අතීතේ ඉඳලා එන එකක්. මේ පරණ මෝඩකම් පුරුදු නැතිව අපිට කරන්න පුළුවන්. පුරුදු නැතිව කරන්න බෑ. ඒක පිළිගන්න. පුරුදු වේවා මේ කරන්න. එහෙනම් දැන් මේ ආපු තරහ මොකද්ද? ඔය පුරුදු දෙයක්. යන්නාන්ත දෙක. ඔය විදියට දෙක මෙහිට එකට තමන් ඉන්න පැත්තටත් ගමටත් නගරටත් දෙකක් යාදෙනවා යාළුවා. ඉතින් අපි දන්නවා දැන් අපි ඉන්නකොට අනේ ගේන හරියන්නේ නැtei කියලා යනවා අපි දේවාලවල. ඇයි? හරි ගියොත් තමයි පුදුමයි. ඇයි? හරිනවද? අපි විදිවිලි ටික ඉන්නේ නැති නිසා හොඳයි. දෙයියවත් වැඩිද මෙයාට උදව් කරා. මේ උදව් වරන් ගිහිල්ලා කරන්නේ අර ටිකම නම්. ඊට වෙයි. ඊළඟට කියන්නේ අර දේවාලේ කිය හරි පූජා තිබ්බ හරි ගියේ කියලානේ කියන්නේ. ඇයි? අපාය යන දෙවියෝ උදව් කරන්නේ නැහැ. නොවනෝ කියන්නේ නැති ඉත නේද? කියනෝනේ දේවතා රක්කති කියලා. දෙවියෝ රකින්න බව බුද්ධ දේශනා. කවුද දේවතා රක්කති වෙන්නේ? මෛත්‍රී වෙන කෙනා. මෛත්‍රී කියන්නේ
මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. නිවනට සිත නැමිලා එකට කියනවා මෛත්‍රිය. අපි නැමිලා ඉන්නේ මොකටද? ගින්නට. ගින්න අරමුණට නැමිලා නම් අරමුණ අයිති ගත්තා නම් තරහ අයිති කරගත්තා නම් මෛත්‍රිය තියෙනවා නෑ. එහෙනම් මෛත්‍රිය කියන්නේ මොකක්ද? අලුතෙන් කියන්න ඕනේ නෑ. ඒ වෛරය ආපු තරහම වරදක් කියලා දකිනම සකස් වෙන්නේ මෛත්‍රිය. අන්න යාට දෙවියෝ පිළිතුරු ඇයි දෙවියෝ තිනක් කරගන්නවා ඒ වගේ කෙනෙකුට පිළිතුරු. උන්ව විදිහේ ජීවිතේ දැකීමෙන් අපේ අඩුපාඩු හොඳට දකින දිට්ඨින් චනපගම්ම සීලවා කියන කරණීය මෙත්ත සූත්‍ර දේශනාවෙන් කියන්නේ තැන් මාරු කරන්න නෙවෙයි අමනුෂ්‍ය බල දෙවියෝ මේ සිද්ධියෝග මේ අතීත කතාව දන්නවා බුම්මාතු දෙවියෝ වෘක්ෂ දේවතාවුන් වහන්සේලා ඒ වෘක්ෂවල වාසය කරනකොට මේ ස්ථානට පැමිණි භික්ෂුන් වහන්සේලා තුල වැඩක් නැති භාවනාවක් වැඩුවා. මේ කට්ටියට පිනක් කරන්න බලන් හිටපු අය. මේ කට්ටිය කරන භාවනාවෙන් ඒගොල්ලන්ට උදව් කරලා පින් ගන්න බැරි බව දැක්කා. දැක්කම මේ කට්ටිය මොනවද කරේ? අමනුෂ්‍ය වේශම අවගත්තා. අමනුෂ්‍ය වේශම අවලා මෙයාලා බය කරා. බය කරාම මේගොල්ලන් ඒ කැලේ ධම්ම ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ අපි භාවනා කරන අමනුෂ්‍යයෝ ඉන්නවා. අපිව බේරලා දෙන්න ක්‍රමේ කියන්න භාවනා කරන්න අපි වෙන තැනකට යනවා. බුදුහාමුදුරු මාර්ග සත්‍ය කියලා දුන්නේ කියන්නේ කරණීය සූත්‍රයේ දේශනා කළ කොහෙටද යන්න කිව්වේ? එතෙන්ටම යන්න. එතකොට මොකෝ උනේ? අර ආය සතුට සිතින් ධර්මයාල ඒ කට්ටියක් ධර්මයේ සරණ. එතකොට දෙවියෝ පිහිට වෙච්ච හැටි මේ කියන්නේ. කඳ පිළිත දේශනා කරන තැන කියන්නේ ණයෙක් කාලා නරුණ කියලා භික්ෂුන් වහන්සේ කෙනෙක් පැමිණිලි කරලා දුව වෙන තැනකට යන. නෑ මෙන්න මේ ක්‍රමයට ඉන්න. ඇතුලේ තියෙන කුණු ටික සුද්ධ කරගන්න කඳ පිළිත මෛත්‍රියනේ. අපාදකේහි මේ මෙත්තන් දීපාදකේහි චතුප්පදේහි මේ මෙත්තන් බහුප්පදේහි මේ. එතකොට මෙත්තන් කියන්නේ හතර පාද රත්තු ගන්න නොහිතෙයි. උත් හිතන්න බෑ ඌ වැඩයි කියලා. වැඩ වුණොත් දඟලේ දාගන්න වෙනවා. අපාදකේහි මේ මෙත්ත පාද නැති සත්තු ගැන හිතුවොත් හැඩයි කියලා හිතනොත් ගේන්න වෙනවා විතර කූඩුවක දාන්න. නරකයි කියලා හිතරවටු කරන්න වෙනවා. අන්නේ අන්ත දෙකෙන් මිදෙන්නේ සත්තු ගැන. අන්න මෛත්‍රිය. එතකොට එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මේ කන්ද පරිච්ඡේ දේශනා කළ කොහෙටද යන්න කිව්වේ? ඒ ණයා කාපු දැනටම යන්න. දැන් කාලා තියෙනද නෑ? අපි කන බව මොකක්ද? සාක්ෂි. දැන් අපි කියන්න හොඳ නෑ මధుර නොකන්නේ. මාර්ගය ඉතිර වෙන්න. නොකන බව මේ කන්ද පරිච්ඡේන් සාක්ෂි. කන්ද පරිච්ඡේ. කන බව කියන්නේ මොකක්ද? අපි සුදුසු ලබන්නේ නෑ. අපේ කෙලෙස් තියෙනකොට කෙලෙස් තියෙන අය අපි කරපු අතීත කර්ම ටිකම එක එක හැඩයට ප්‍රතිසන්දියලයි. ඉතින් අපි තේරුම් ගනිමු මම එකක් කරාම දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන මේ උසස් ගුණයක් ඒක හදාගන්න නම් අපි වඩන්නට ඕන මොකක්වත් නෙවෙයි මේ අන්ත දෙකෙන් මිදෙන බව. අන්ත දෙක අපි තේරුම් ගත්ත කාමයයි කාමේකාන්තය අනිත්‍යන්තය අත්කිලමතාන යෝගය කියන එක ලෞකික වශයෙන් බැලුවොත් ඕක දෙපැත්තක් තියෙනවා. වශයෙන් සැප හොයාගෙන ගෝ වෘත අජ වෘත ආදී එක එක වෘත සමාදන් වෙලා සිරුරට අධික දුක් දීලා නොකා නොදී දැඩිව පාලනයක් කළා යම් විමුක්තියක් සාර්ථක කරගන්න එවකට හිති පිරිස උත්සාහ කරා. ඒකට තමයි ඔය අත්කිලමතාන යෝග කිව්වේ. අනිත් පිරිස තමයි ශරීරයට සැප දෙමින් එක එක දානේ වළඳමින් හිතපුන්තවල හිටපු මාර්ගයක් තිබ්බා. ඒ මාර්ගයයි මේ ඔක්කොම ඇතුලේ ධර්මයි ඔක්කොම එක පදින් විස්තර කරනවා. දැන් එහෙම කියලා අපි ඒක අතහැරිය කිව්ව හොඳයි අර භූත සම වෙන්නෙත් නෑ සැප කියන එක අතහැරිය නිවන් දකින්නවා. එහෙනම් මේකේ තියෙන ලෞකිකයෙන් එහා උබ්බට ගිය අර්ථය ලෝකෝත්තර අර්ථයක්. ඒක මම මේ කියලා විශ්වාස කරනවා. උපදින සිත තුළ ඒ බාහිර වස්තුවම අරමුණු කරන බවට කියනවා කාමය කියලා. හොඳ හෝ නරක විනාශ කරලා අපි සැප විඳින්නේ නේද යමක් විනාශ කරන්නේ. අපිට සතුටුයි නේද අපිට රහදේ විනාශ වෙනවා. ඇත්ත කිව්වම අපිට මේක තේරෙන්නේ. අපකමැති පුජ්‍යලය විනාශ වෙනවට අපි කැමතිද නැද්ද? කැමති. බොරු කියන්නේ. බහමන්නේ රාටක. අපි අකමැති පේන්න බැරි දෙයක් කඩන්නට අපි කැමතිද නැද්ද? කැමති. ඒ කැමැත්ත නේද කාම සුඛ කියන්නේ. සැපයක් නේද? සුඛ කියන්නේ සැප. කාම කියන්නේ අරමුණ. ඒක පැත්ත. කාමයේ. අනිත් කාමයේ පැත්ත තමයි සැප විඳින්න කෙලින්ම වස්තුවම ඇතුළු. අරක විනාශ කරලා සැපය පවත්වාගෙන යනවා. අනේ විනාශ උදේ හරි විනාශ වුණා සතුට වෙනවා කියලා ඒ යන්නේ. යම කෙලින්ම මිලදීගෙන සතුට වෙනවා අනිත් එක.
ඔන්න ඔකට කාම කියනවා. අරමුණෙහි බැඳුණු බව. කාමයෙන් නිසා එයයි නොදෙන තියෙන සැපේ මරා ගන්නවා අතීත අනාගතයට උදා වෙන ධර්ම ටිකකට උරුමකම් කියනවා. ඔන්න අත්කිලමතානියෝග කියන්නේ. යමක් සැපයි කියනකොට සැපේ ලැබුණේ නැහෙනි. ඔන්න හිතන්න අඩු මිලට රෙදි වගේක් නෙමෙයි. ඒ රෙදි සැපයි. නම් සැපේ ලැබුණේ නැහෙනි තාම. දැන් කාම කියන මට්ටම කාමයේ සැපයක් කියලා අපි ගන්න මේ අරමුණ සැපයි. අරමුණ සැප නම් අරමුණ ඉෂ්ට වෙනකන් සැපද දුකද? ඒක ලැබෙනකන් දුක් විඳිනවද නැද්ද? විඳිනවා. එහෙනම් සැපේ කියලා ගත්ත ගමන් දුක් විඳිනවා නම් අත්ත කිල. අත්ත කියන්නේ සැප කිල නැති වුණා. කාමයේ එක පැත්තක් කාමයේ අරබය ඇතුළේ වම් පේනවා සැපේ කරිලා. ලැබෙනකොට පොඩි තෘප්තියක් ඇති. ඊළඟ මේක රැක ගන්න දුක එනවා. ඊළඟ හොඳට බලන්න යන්න. මේක කිලිට වෙනවට අපමැති සුදු පාටට තියාගන්න කැමති. දැන් එනවා ඊට වැඩිය ලෝඩ් එක. ඒ කාමයේ පැත්ත සැපේ. දැන් නරක කෙනා දැක්කම මෙතන මොකද වෙන්නේ? මෙතන ගිනි අරගෙන. කෙලින්ම එහෙනම් අත්කිලමතාන යෝගයට වැටෙනවා. නරකාන්තය තන්නිකරම අත්කිලමතාන යෝගේ තියෙනවා. සැපයි කියන අන්තේ සෞමෙන් දුක තියෙනවා. වෙන හැඩයකට දුක තියෙනවා. නේද? බුදුරජාණන් වහන්සේලා කියනවා පව් කරන්න එපා. ඔය අන්ත දෙක ගාවම් වැඩ කරන්න එපා. ඔය අන්ත දෙකයි පව් කියන්නේ. කාමයයි පව් කියන්නේ. ඕක ගාවර මොකද වෙන්නේ? ඒව තිබුණු නිසා අපි අද ඉපදිලා මේ දුක් විඳින්නේ. දත් දිරනකොට දත් කැක්කුම වෙනකොට අපි විඳින මහා දුකක් විඳිනවා. ඔළුවේ කැක්කුම වෙනකොට දුක් විඳිනවා. මම අහුව ප්‍රශ්නයක් අහන්න. කන් කැක්කුමද දත් කැක්කුමද බඩේ අමාරුවද තුනටි අමාරුවද වඩා හොඳ? එහෙනම් කියන්නේ මොකක්ද? දත් කැක්කුමද කන් කැක්කුමද තුනටි අමාරුවද බඩේ අමාරුවද වඩා කැමති? ඒක රොටි නෑ නේ හරි මහත් කැමති නෑ. ඇත්තනේ කැමති නෑ. හොඳයි දැන් හොඳට දත් කැක්කුමක් තියෙනවා අපි. කැක්කුම පෙන්වන්න පුළුවන් ද අපිට කෙනෙකුට? පෙන්වන්නේ මොකක්ද? දාසනේද පෙන්වන්නේ? දැන් දත් කැක්කුම එකපාරට විශේෂවහන්ත කෙනෙක් කියලා හොඳ කරා කියන්නකො. දැන් සැපද නැද්ද? දත් කැක්කුමේ හොඳ වීම සැපද නැද්ද? සැපයි. දැන් ඒකට මෙයාට සැපයි කියලා පෙන්වන්න දෙයක් තියෙන්නේ. පෙන්වන්න දෙන්නේ මොකද? දාසන තමයි. ඒක උගු පෙන්වන්න බෑ. දැන් අපි හිතමු හොඳට දැන් මේ සැපයට ආස කරන බවක් ආවයක් නේ. බුදුම සනීපයක් මේ දැන් තියෙන්නේ. සනීපයට ආසයි කියන එකේ ඇතුලේ තියෙන දත්කැක්කුමට ආස බව. දත්කැක්කුම තිබුණේ නැත්තම් මේ සැප නැහැ. ඇත්තද නැද්ද? විචාර එන්න ඕන බුද්ධිමත් විචක්ක විචාර, සවිතක්කම් සවිචාර. මේ විචාරයට එන්න ඕන නැත්තම් මේ නිවන් දකින්නව නම් බුදු හිතන්නත් එපා. දැන් එකපාරට ඔළුවක තිබුණ කෙනෙකුට ඔළුව කැක්ක මොකද හරි සනීපයි කියලාද බෙහෙතක් ගන්නකොට අහන දැන් හොඳද හරි සනීපයි කියේ. මේ සනීපයි කියන්නේ ඔළුව කැක්කුමේ හොඳ වීම නේද? මේ සනීපයයි ගන්න නම් ඔළුව කැක්කුම ඕනේ. දැන් නැත් ඕනේ. එහෙනම් අපි මේ ලෝකේ සැපයි කියලා සැප විඳින එකට දුක ඕනද නැද්ද? මෙතන දෙක බුද්ධිමත් වෙන්න දැන් මෙතෙන්දී යන්න එපා. අපි හිතමු අපේ පුතා විභාගේ පාස් කියලා සැප නම් මේ සැපේ විඳින්න නම් පුතෙක් හදන්න ඕනද නැද්ද? පුතෙක් හදනවා කියන්නේ සසරේ ඉන්නවද නැද්ද? ටිකක් ගැඹුරින් හිතන්න අභිධර්මයේ කියන පැත්ත. අපිට නොපෙනෙන පැත්තක් මේ දෙන්නේ. දත්කුම හොඳ වීම නිසා අපු සැපයට කැමති කියන්නේ මේ සැපේ නැවත ගන්න නම් දත්ක්ක්ම තියෙන්න ඕනේ. ඒ කියන්නේ සසරේ ඉඳ වෙනවා. සංහාව ඕන වෙනවා. එහෙනම් ළමයා විභාගේ පාස් වෙන එක සැප නම් ළමයාට කැමති කියන්නේ තණ්හාව පවත්තා යන්න වෙනවා. තණ්හාව වැතුනොත් අපි සසරේ මේ වගේ ගුටි කන්න බැනුම් අහන්න දත් හැලෙන දත් වලින් කැක්කුම එන ඔළුවේ කේස් රිදෙන ඇවිද ගන්න බැරි වෙන තැන දෙනවා. ඒක නිසා පරිස්සමෙන් අන්ත දෙක දකින්න වෙනවා. ධර්මයේ තරම් සියුම්. අනුශේ ඒවං තණ්හා අනුශේ අනුහතින් නිබ්බන්ධති දුක්ඛ මිදම් පුනප්පුන. යතෝපි මූලේ අනුපද්ද වේදල්ලේ තින්නෝ පිරුක්කෝ පුනරේව රෝහති. ඒවං තණ්හා අනුශේ අනුහතින් නිබ්බන්ධති දුක්ඛ මිදම්. මහා කාරුණික තථාගතයන් වහන්සේ අපිට දේශනා කරේ ඔන්න ටික අවබෝධ කරගන්න. යතෝපි මූලේ අනුපද්ද වේදල්ලේ. මුල තියෙද්දි කඳ කැපුවොත් ගහ. හොඳට මුලිනුත් පැලවෙනවා කඳත් හොඳට දළු දාන්නවා වගේ. අපි උඩින් අතහැරියාම යටි මේ කියපු දේ තේරුම් ගන්න මේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ
මහා කරුණාවෙන් අපිට කියනවා මේ ටික මතක් කරගන්න කියලා. සින්හෝපි රුක්කෝ පුනරේව රුක්කක කඳෙන් කැපුවාම මුල් වලින් පැලෙනවා වගේ කියනවා අපි මේ උඩින් ගන්න සීලය. අපි උඩින් මෙහෙම ඉන්නවා. යටින් බලන්නකො මේ බුදුහාමුදුරු කිව්ව වචනේ ඇත්තද කියලා. උඩින් ඉන්න. උඩින් ගහන්න අනේ මේ වචන කියලා අපිට නඩු ගන්න නෑ. බයයි නඩුවල. ගහන් ඉන්නව එහෙම කෙනා කියලා. ඒ වුණාට යට මුල් වල තියෙන්නේ එන පැල හඳ. යතෝපි මූලේ අනුපද්ද වේදල්ලේ තින්නෝති රුක්කෝ පුනරේව රූපී. ඒවන් තණ්හා අනුශය අනුහතින්. අනුශය තියෙනකම් ඔය දේ වෙන. අනුශය කියන්නේ මොනවද? දැන් අපි ඒකත් අවබෝධ කරගන්න අද දාගන්නවා තමයි. ඒවන් තණ්හා අනුශය අනුහතින්. අනුශය ධර්ම තියෙනකම් ගහක කඳ කැපුවා වගේ මුල් වලින් පැලෙනවා. මේ කිව්වේ මොනවද? උඩින් වේරමණී කිව්වට යටින් එනවා. උඩින් අපි සාමය විනිශ්චය කරනවා තමයි. යටින් තරහා යනවා. මේ ජීවිතේ සමාවෙන්නේ. මේ තුන් හිත ගන්න පුජ්‍යලේකට පහර ගන්න. මේක අවබෝධ කරගන්න ගියාම උපමා නැති නිසා ගන්නෙ. මට සමහරව ගන්න බයයි. උටි ගන්න. දැන් අපි ගාගෙන ඉන්න අපි සීල් උපාසක. ඒ උපාසකයා තමයි ප්‍රධානිය පන්සල. ඉතින් වෙන කෙනෙක් ඉස්සෙල්ලා මල් වට්ටියක් තිබුත් තට්ටකට ගන්න මගේ එක ඉස්සෙල්ලා. මොනවද? අනුශය ධර්ම හිඳිලා නැති නිසා. මොනවද අනුශය කියන්නේ? අනුශය කීයක් තියෙනවද? 7ක් තියෙනවා. මොනවද අනුශය ධර්ම? සප්තාංශේ මම දෙකක් තුනක් කියන්නම්. කාමරාගානුසය, භවරාගානුසය, දිට්ඨියානුසය, විචිකිච්ඡානුසය ඔය විදිහට තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා බලමු ඔකේ මුල මේක කාමරාගානුසය. කාමයේ කෙරෙහි ඇලුණු බව. කාමයේ කියන්නේම අරමුණ. අරමුණ කෙරෙහි ඇලුණු බව කාමරාගානුසය. කොයි වෙලාවකද කාමයේ මතුවේ? රූපයක් අරඹය. එතකන් නැහැ. එතකන් සිල්. අපි ඒකනේ සිල් ගන්න ශාලාවේ හොඳට ඉන්නේ එළියට ආවොත් මේ පටන් ගන්න වැඩ. අතනදී වේරම නීවරණ යටපත් කරන් හිටියා. අපි හිතුවා හරි කියලා. එළියට ආපු ගමන් මොන්න පොදක් ගන්න. කිතේ. ඔය කාමයේ ඔය ද්වේෂ අන්තය ආවේ කොහෙද කියලා? වැස්ස දුන්නද ඔය ද්වේෂ දුක් විඳින්න කියලා? නෑ. ඒකයි තේරෙන්නේ. ඒවන් තණ්හා අනුශය මේ අනුශය හඳුරගෙන අනුශේ වරදම දකින්න. අනුශේ පහ කරන්නට විදර්ශනාව. අපි කරලා තියෙන්නේ මොකක්ද එතෙන්? සමත භාවනාවක් යොදන් නීවරණයටපත් කරේ. එතකොට සමතෙන් කරපු ටික අරකයි. විදර්ශනා නුණු නිසා මේ සිත වරදක් කියලා නොදැක්ක නිසා සිතාපු ධර්ම වලට අතීත හුරුවේ වරදක් කියලා නොදකින ශක්තිය තියෙන නිසා වැස්සේ වරද දකින්නවා කියන්නේම අපි ඇසුරු කරලා තියෙන්නේ මොකද්ද? දිට්ඨිය ඇසුරු කරලා. දිට්ඨිය කියන්නේ ආදහස. ආයිති කරගෙන වැස්ස දිහා බලනවා. මොන නුණක්ද තියෙන්නේ? අර සීලෙ තියෙද දැන්? එයා නිකන් ඉන්නේ ළඟ බලන්නකෝ අපි මෙච්චර සිල් අරගෙන අර ස්වභාව ධර්මෙත් අපිට උදව් නැහැනේ වහින්. කියලා දැන් වැස්සෙන් සැප විඳිනද දුක් විඳිනවද? දුක් විඳින. හැබැයි මේ දුක් විඳින්නේ සැප හොයන්න නේද? මෙයා කැමති වැස්ස පායනවට නේද? පායනවට කැමති කියන්නේ වහිනවට විරුද්ධයි නේද? අන්ත දෙකම එක තැන තියෙනව නේද? ඔන්න අනුශය. එතකොට මේ අනුශය පහ කරන්නේ කොතෙන්ද? ඒමන් තණ්හා අනුශයන්නේ. අනුහතින් ඒ තැන තණ්හා වෙනකොට අරමුණ එනකොට අරමුණ තුල දකින්න මේ තියෙන්නේ කෙලෙස්. වැස්ස නෙවි ප්‍රශ්නේ. මෙතන මේ අරමුණේ ප්‍රශ්නේ. මේ අරමුණට උදව් වුණු අතීතේ ගුරුවේ ප්‍රශ්න වයින් මට ඕන විදියට ලෝකෙ තියෙන්න ඕන කියලා ගත්ත දිට්ඨියේ වරද. අන්න දිට්ඨිංච අනුපගම්ම වෙන්නම් දිකේම දකි. තේරුණා නේද? එතකොට සීල් ගන්න සීලයක පිළිතලා සමාධිය වඩනෝ කියන්නේ සිත එහෙම යන්න නොදී සිත සමගත කරනවා. ප්‍රඥාවෙන් අවබෝධ කරග ගන්නවා අනුශය ධර්ම. ප්‍රඥාවෙන් අනුශය ධර්ම ඒ ස්ථානයේදී ඇති වෙලා එනකොට දකින්න මේක මේ වරද කියලා දකිනකොට පත් වෙන්නේ සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මාර්ගඵල. මොනවද සම්මා දිට්ඨිය කියන්නේ? අපිට තියෙනවද? තියෙනවා නම් කියලා මොකද නිදහස් වෙච්ච කෙනෙක්. සමහරට ඇති මම නෑ කියන්නේ කිව්වොත් ඒ අන්තයට වැටෙනවා. ඉන්නෝ කියන්නේ කිව්වොත් ඒ අන්තයට වැටෙනවා. මම ඒ අන්තයකට ගිහිල්ලා මේ දෝෂ ගැන විග්‍රහමදී නෑ. ඔබ තේරුම් ගන්න ඔබ ගැන සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරන විශාල සූත්‍ර ප්‍රමාණයක මම ඒකට ගන්නවා බොහොම වටිනා සම්මා දිට්ඨි සූත්‍රේ. කතමාච දිවේ සම්මා දිට්ඨි.
දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. සීක පිහිටලා මේ පංච නීවරණ හේවත් ගින්න නීවරණ කියන්නේ නිවන විනාශ වෙනවා. නීවරණ යටපත් කරා කියන්නේ රැකගත්තා. සීලයක පිහිටලා සමත භාවනාවක් කරගෙන නීවරණ යටපත් කරගත්තා. ඒ කියන්නේ කෙලෙස් වේගය අඩු කරගත් සිතට විදසුන් වඩ විදර්ශනා භාවනාවක් දියුණු කර මෙයා අනුශේ ධර්ම දැක ඉන්නකොට මෙයාට වෙන්නේ මොනවද මේ ඇතුලේ හටගන්න මේ අනුශේ ධර්ම නිසයි මාව කෙලෙසින්නේ කියලා. වෙන මොකුත් පේන්නේ නැහැ. ඒ පේනකොට මෙයාට පේනවා මේ සම්මා දිට්ඨිය කියන තැනට එන හැටි. මේක නේද දුක හටගත්තේ දුක නේද කියලා පේනවා. මේක දුක කියලා අනුන් කියන්නම් වාලේ නෙවි තමන්ගෙන් දකින්නට කිව්ව පරිඤ්ඤයයි කියලා. පිරිසිදු අවබෝධයයි. අන්න ඒ පිරිසිදු අවබෝධයට බුදුහාමුදුරු දීපු අර්ථකථනය තමයි දෙවියෙකුටවත් මේක බොරුව කියන්නට බෑ. බ්‍රහ්මයෙකුටවත් මාරයටවත් දැන් බොරු කියන්නට බෑ. තම අවබෝධ නිසා දේවේනවා මාරේනවා බ්‍රහ්මනවා කිවි වචන ටිකක් නෙවි. ඔබ තුලින් පරිඤ්ඤය වූ දවසට දෙවියෝ පරද්දලා දෙවියෝ ඉන්න ඒ තැන් ඒ දුක් හේතුඵල ධමයක් තියෙන දිව්‍ය ලෝකවල ඒකත් පරද්දලා. බ්‍රහ්මයෝ ඉන්නේ හේතුඵල ධමයකට යටත් අනාගාමී වුණත් රහත් ඵලයට ආවත් එහෙ පිරිනවම් පානකම් මේ විශ්වයේ ඉන්නලා. පිරිනවම් පාල අමාමහා නිවනට යන්න බැරි වෙලෙන නිසා ඒ හේතුඵලයක් පරද්දන මෙයයි. තේරුණාද හේතුඵලය කියන්නේ? එතකොට බ්‍රහ්මයක් පරද්දලා මාරයා කියන්නේ කම මාරයා පරද්දලා. කවුද? අර ඒ අත්දැකීම. මොන සම්මාදිට්ඨිය දුක්ඛේ ඥාන. මෙතන දුක තියෙන්නේ කියලා දැක්ක එකට කියන දුක්ඛේ ඥාන. ඒක උනේ මොනවද? අර සමත භාවනාවෙන් ගත්ත නීවරණ යටපත් කරන හුරුවත් විදර්ශනාවෙන් කෙලෙස් හඳුනන බවත් අනුශේ ධර්ම දබවත් ගත්ත නිසා පිහිටිය සම්මාදිට්ඨිය. මෙතන නේද දුක. දුක තියෙන්නේ මෙහෙ නේද? ලෝකෙ නැහැ නේද කියලා අන්න ඒක ඥානයක් දුක්ඛේ ඥාන. ඕකට තමයි ධම්මට්ඨිතිය ඥාන කියන්නේ. කියලා නම් මෙයාට දුක්ඛේ ඥාන. මෙයාට පේනවා මේ ආපු අරමුණම කාමයම දුකක් සමුදයක්. ඒකයි තණ්හා කියන්නේ වෙන එකක් නෙවෙයි ආපු අරමුණමයි. ආපු අරමුණෙන් ලෝකය අසුරු කරන බවමයි තණ්හාව කියන්නේ අරමුණෙන් ලෝකෙට බහින එක. මෙයා තණ්හාව විදියට දකින්න අරමුණ. වෙනම තණ්හාවක් නෑ රතු පාටයි කියන එක එහෙම තියෙන ලෝකයේ අසුරු කරන බව ඔක්කොම තියෙනවා. තව ටිකක් ඉස්සරහට එනකොට පෙනේ මේව ඔක්කොම එකක් කියලා. ඒකයි කියන්නේ සංඛාරාසූපම. කෙහෙල් කොටේක දුකම කරේ ඔක්කොම එකට තියෙන්නේ නේ. වෙන් කරලා බලන්න විතරයි පුළුවන් අපිට. වෙන් කරගන්න ක්‍රමයක් නෑ වෙන. එතකොට මෙයාට පේන තණ්හාව කියන්නේ මේ අරමුණෙහි බැඳීම මොන හරි කියලා දකින්න තැන, අරමුණ වැරදි කියලා දකින්න තැන දුක්ඛ නිරෝධයම තියෙන බව අන්න ඥාණයට පේනවා. එතකොට දුක්ඛ සමුදය දැක්ක තණ්හාව නිරෝධය මෙතන වරද කියලා දකින්න විතරයි ඕනේ. රූප ගැන තීරණ තියෙනවද මෙයාට? රූප ගැන තීරණ දෙන යාට තමයි සාස්ත්‍රතවාද උච්ඡේදවාද කියන්නේ. ඕක එපා. නිකන්තරාද පුත්ත වගේ. නෑ එපා රූප. ගස් කොළන් එපා, ගේ එපා. ඇඳුනුත් එපා. අන්න සාස්ත්‍රතවාද දෙනවා. එපා. උච්ඡේදවාද දෙනවා. දැන් මේ ඒ අන්තෙ නිදිලා. මේ දිද්දියම මිදුණු බව. දුක විදියට දැක්කා. රූපේ සැපයි කියලා අල්ලගෙනත් නැහැ. අන්න ඒ අන්තිම රූපෙනුම් මිදිලා. රූපේ පා කියන එකනුම් මිදිලා, රූපේ හොඳයි කියන එකනුම් මිදිලා. මෙතන දුක විදියට දැක්කොත්. ඔන්න චතුරාර්ය සත්‍ය ඥාන වෙන දුක්ඛ සමුදය ඥාන, නිරෝධේ ඥාන. නිරෝධගාමිනී පටිපදාය ඥාන. එයාටම පේනවනේ මගේ මේ යන මඟ හරි කියලා. මාර්ගය පිළිබඳ නුවණ තියෙනවා. මේක තමයි ක්‍රමය. දැන් එයයි පරද්දන්න බෑ. දැන් එයයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන තුන් තැනම එයයිට පුළුවන් ගන්නට මේ ත්‍රිපරිවර්තය සම්පූර්ණ කරගත්තා. සත්‍ය ඥාන කියන මට්ටම කියන්නේ මේ සත්‍ය අවබෝධය. කෘත්‍ය ඥාන කියන්නේ කරලා බලන මට්ටම. කෘත ඥාන කියන්නේ එකක් කරලා ඵලයකට ආපු මට්ටම. නිදි සැප විඳ මට්ටම, ලෝකෝත්තර සැප ක්ෂණයක් හරි විඳලා තියෙන මට්ටම. ස්ථිර නෑ මේක. ස්ථිර වෙන දවසට කියනොත් සම්පූර්ණ කරා ඒවන් තණ්හා අනුශය අනුපති. දැන් මෙයා දැක්කා මෙන්න දුක. මේ හටගත්තේ යමක්ද දුක. මෙතන හටගත්තේ යමක්ද වක්‍රාකාරව දුක එනවා. එයාට දැන් ඔන්න සම්මාදිට්ඨියටපත් වෙනවා. සම්මාදිට්ඨිය ආවට පස්සේ තවත් කරන්න දෙයක් තියෙනවද? නෑ. දැන් තියෙන්නේ අර බුදුහාමුදුරුවෝ ආනාපාන පබ්බ කියන්නේ ගිරිමානන්ද හඳුරන්ට මේ වෙලාවට එයාට මේ ලෝකේ ඇසුරු වෙන්නේ නෑ ඇත්තටම. බාහිර ඇසුරු සම්විද්‍යාව ඉදීම නතර වෙන සමාධිය ලෝකෝත්තර සමාධි මට්ටම. පටිසම්භිදා කරන මාර්ගය කියනවා මහණෙනි සමාධිය 4 ආකාරයි. මහණෙනි සමාධිය 6 ආකාරයි. මහණෙනි සමාධිය 8 ආකාරයි. මහණෙනි සමාධිය 12 ආකාරයි. මහණෙනි සමාධිය 22 දරුණු කියලා කියනවා. ඒ ලෝකයේ වඩපු සමාධිය.
දැන් අපි එකම රූපය දිහා බලන් ඉන්නකොට ලෝකේ අනිත් අරමුණු නැත්තම් කසින කියන්නේ. එතකොට සමාධියක් නැද්ද? ඒ අර රූපය අල්ලන්නේ. එතන සමාධියක් තියෙනවා. හුස්ම ගන්නකොට මේ සිත දිහා බලන් එතන සමාධිය තියෙනවා. ඒ හුස්ම අල්ලගෙන හුස්ම ඇසුරු කරන්නේ. ඇසුරු කරවත් පවතී. සමාධියක් පවතිනවා. ඒ නිසා සමාධිය ගොඩක් පෙන්නලා බුදුන් වහන්සේ දේශනා කරනවා සීල විසුද්ධිය හැදෙන සමාධිය. මේ සීලය කියන අන්ත දෙකෙන් මිදුන පවතින සමාධිය ලෝකෝත්තර සමාධිය විදියට. ඉදීම හැදෙනවා. ඉතින් ඔන්න දැන් සම්මා දිට්ඨියට ආපු කෙනා ගිරිමානන්ද සූත්‍රය අවසාන ටිකේ කියන ටික අපි ගලපලා බලමු. සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සියලුම ක්‍රියාවන් වලට සියලු සිද්ධීන් ඉස්සරහට සියලුම හේතුඵලයක් ඉස්සරහට ගලපනවා. අස්ස කියන්නේ ආශ්‍රය වෙනවා කියන්නේ ගලා එන හැම එකක්ම ඇහෙන් රූප කනේ ශබ්ද නාසයෙන් ගන්ධ කටින් රස ඒතා දිසානි කත්තාන සබ්බත්ත මපරාජිතා. අමංගල සූත්‍රයේ අග කියන්නේ මේ ටිකම තමයි. වෙනේම කියන්නේ නෑ බුදුරජාණන් වහන්සේ අපිට හැඩ වෙනස් නිසා සිද්ධි වෙනස් වෙනවා. ඒතා දිසානි කත්තාන සබ්බත්ත මපරාජිතා සබ්බත්ත සුත්තිං ගච්ඡතං තේ සම්මංගල මුත්තමන්ති. මෙයා ඒ දිශාවල් කරදුව ඇහැක දිශාවක් ඇහෙන් එන රූප ඉදිරියේ අර හුරුවෙන් ගලපන චතුරාර්ය සත්‍ය ඥාණයට විදර්ශනාවට වැටිලා විදර්ශනාවෙන් දුක්ඛේ ඥාන සමුදය ඥාන නිරෝධේ ඥාන මෙතනින් දකිනකොට ඒ ඇහෙන් ආපු ඇහැට ආපු රූපේ අරබයා කෙලෙස් නැති බවපත් වෙනවා. කන එක දිශාවක් ඒ කනේ තියෙන ඒ ඔය 6 පළට ගලපනවා. ඒකයි කිව්වේ සබ්බ කියනකොට මේ 6ම. සබ්බ කාය මේ සියලු ක්‍රියාකාරකම් ඉදිරියේ අස්ස උදව් කරගෙන සිස්සා මීති සික්කති හසුරවනෝ ගණය සඳහා. සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සා මීති සික්කති ප්‍රතික්‍රියා වෙන්නේ පාලනයකින්. ඒ රූපේ පේන්නේ මෙතන පාලනයට අනුවයි. පස්ස සිස්සා මීති. මේ මත්තමට ආවට පස්සේ එයා ජීවත් වෙන හැම තැනම සමාධිය තියෙනවා. අලුතින් හදන්න කියලා දෙයක් නැහැ. එයාට සිත පේන ගමන් ලෝකයේ ඇසුරු වෙනවා, ලෝකිත සාන්තිය යනවා, මෛත්‍රිය යනවා, කරුණාව යනවා, දයාව යනවා, ඒ විදිහටපත් වෙනවා. එදාට ඉතින් අපිට මත්ය කළ යුතු වැඩක් නැහැ. මේ සාදිට්ඨියටපත් වුණා කියන්නේම මාර්ග ඥානාව. දැන් හොඳට බලමු මේ සියුම් හඬන ශබ්දේ ලේන කියලා ඇහෙන්නේ නැද්ද? ලේන කියලා පහළ වුණේ කොහෙද ඒ ධර්මතාව? ආර ශබ්දේ තුලද මෙහෙද? මෙහෙන් නොදැක්කොත් අපි කොහෙද ගිහිල්ලාද? ආර ශබ්ද රූපෙට ගිහිල්ලාද නැද්ද? අපි දිනුම මන්නේ නේද? මෙතනින් ඒක දකින්න දිනුම මච්චක් සෝතංච පටිච්ච සද්දේ උපජ්ජති. සෝත විඥාන. ඒ විඥාණය මෙහෙ යටුණා. ඒ ශබ්ද රූපේ හඳුනා ගැනීම මෙහෙ පහළ වුණා. ඒ හඳුරගත්ත රූපේද මෙහෙ නාම රූපේද ඉපදුණා කියලා දකින්න බෑන්නේම අපි අර රූපය හඳුනන. ඒ රූපය අසුරුන. එතන තණ්හා මාන දික්කිය විද්‍යාවයි. දැන් ඉතින් ඔබ සියලු දෙනා උත්සාහවන්ත වෙන්න. මේ සඳහා අපිට කරන්න දේවල් ටික ගොඩක්. අපි මෙහෙම හිතියට දැන් අපි සිහිය කොහෙ ගිහිල්ලාද දන්නේ නැහැ. ගෙදර ඇද්ද අතීත කරපුව මතක් කර කර දුක් විඳිනවද දන්නේ නැහැ. ඒක ඔබ දන්නේ නැහැ. ඔබට පේන්නේ නැත්තේ සම්මාදිට්ඨිය නැති තැන ඔබට ඔබ වෙන දේවල් හිතා ගන්න ඉඩ දෙන්නේ නැහැ. මායාවේ හැටි. දැන් අපි මේ මට වෙන්නේ මොකද්ද බලා ගන්නට නම් පිරිසිදු සිහියක් ඕනේ. ඒ පිරිසිදු සිහිය හදා ගන්නට අපි එක්වර හැමෝටම බැරි නිසා විදර්ශනාවකට එන්න අපි සමතේ වඩන්න වෙනවා. සමත භාවනාවක් පොඩ්ඩක් පුරුදු කරන්නට වෙනවා. හැබැයි අපි ඉස්සර නොදැන සමත භාවනාව වැඩුවා. කරේ මොකටද නිවන් දකින්න කියලායි වඩන්නේ නැත්නම් සමතෙන් කිසිම තැනකට එන්න බෑ. తాවකාලික ප්‍රතිපත්තිය විතරයි වෙන්නේ. හැබැයි සමතේ බොහෝම වටිනා ආදර්ශයක් දෙනවා අපිට. මොකද සිහිය අවශ්‍ය තැන තියන්නට පුළුවන්. හොඳද? සමත භාවනාව ශ්‍රේෂ්ඨයි එතෙන්දී. ඒකෙන් ලොකු මෙහෙවරක් ඉෂ්ට කරනවා. මොකද්ද? සිහිය පුරුදු කරලා දෙන අවශ්‍ය තැන තියන්න. අපි දැන් සිහිය පිටවන්න අපි ගිය සතියේ කතා කරා ආනාපාන සතිය අරගෙන හුස්ම ඉහළට ගන්නකොට අපි හුස්ම දිහා නෙමෙයි බලන්නේ. මේ දෙස්තොලේ නාසිකාග්‍ර කෙලවර එක්ක නාසයේ උඩුතොලේ හරි නාසයේ උඩ කෙලවර වදින තැන හරි අපිට දැනෙන තැනක් Taman තෝරගන්න. ඒ තැන බලාගෙන අපි නාසයේ කෙලවර හුස්ම වදින එක නෙමෙයි මෙනෙහි කරන්නේ. නාසයේ අග සිහිය තියලා ඉන්න මේ නාසයේ අග. එතකොට අපිට මේ හුස්ම ඉහළ පහළ යන තේනවා. බලනෝ නෙමෙයි. උදාහරණයක් ගත්තොත් මේ පිටිය දිහා උත්තර අවධානයෙන් බලන් ඉන්නවා චිත්‍රයක් දිහා. බලන් ඉන්නකොට මේ කුරුල්ලෙක් දිහා අපි හම්බයි. කුරුල්ල දිහා අරමුණු වෙන්නේ නැහැ ත්‍රි අරමුණු. අරමුණු වෙන්නේ නැහැ නේද? එහෙනම් ඒ වගේ නාසයේ කෙලවර තදින් අරමුණු කරගත්තොත් හුස්ම පේනව විතරයි. අරමුණු වෙන්නේ නැහැ. එතකොට අපි මේ හරහා පුරුදු වෙනවා සිහිය එක තැනක තියන්න. දැන් අපි වැරදිලා හරි හුස්ම පෙනුනොත්. දැන් හුසිහා මේ සිහිය හුස්මට ගියොත් මොකද වෙන්නේ? අපි හුස්ම අතාරින්න යන්න එපා. ආයි කියන්නේ නැහැ
නාසිකාග්‍රේ කෙලවර. එතකොට බුද්ධ රූපයක් පේන්නේ ඉඳී තියෙනවා. මෙහෙම ඇස්තියන්නේ ඉන්නේ. මොකක් රූපයක් මේ මනෝ සංකාරයක් එන්න පුළුවන්. එනකොටම අපි මොකද කරන්නේ? ඒ රූපය අතාරින්න යන්නත් එපා, අල්ලන්න යන්නත් එපා. ආයි මෙතෙන්ට තියන්න. කොහොම තිය ලොකු යුද්ධයක් කරන්නට වෙනවා මේ සිහිය පුරුදු කරන්න. සිහිය පුරුදු වෙන්න ළමහට තප්පරයක් ඉන්න දවස් ගණන් පුරුදු වෙන්න වෙනවා. තප්පර දෙකක් ඉන්න දවස් ගණන් පුරුදු වෙන්නට වෙනවා. දවස් කාලියක් ඉන්න ගොඩක් කල් පුරුදු වෙන්න වෙන අය ඇති මෙතන ඇති. මම සමස්තයෙන් කතා කරන්නේ පුජ්‍යනිකව කතා කරන්න හොඳ නැති නිසා. ටික දවසක් ගිහිල්ලා මෙයා සිහිය එකතැන තියන්න පුරුදු වුණාට පස්සේ දැන් අපිට සමත භාවනාවෙන් කරගන්නට ඕන දේ කරගත්ත. මොකද්ද? සිහිය අවශ්‍ය තැන තියන්න පුරුදු වෙනවා. දැන් තියෙනවා සිහිය කොතෙන්ටද? සිත පටන් ගන්න තැනට. සිහිය පිහිටෙවුවට පස්සේ ඇහැට රූප පේනකොට මෙතන හටගත් අරමුණ පේන්න ගන්නවා. අරමුණේ වර්ධ විඥාණයට විග්‍රහ ඉන්ද්‍රිය දුක්ඛ නිරෝධය සිද්ධ වෙනවා. අන්න අර සමතය හරහා සමත පූර්වාංගම විදර්ශනාව කියන පටිසම්භිදා කරන මාර්ගයේ දෙවෙනි පොතේ තියෙන සමත පූර්වාංගම විදර්ශනා කියලා. ආරම්භෙම තියෙන මේ විග්‍රහය. හොඳට කියනවා බලන්න සමත විදර්ශනා පූර්වාංගම යුගනද්දේ කියලා. මේ දෙකම ඕන වෙනවා කෙනෙකුට. ඕන නැති අය ඇති. මේ පස්සක තවුස වගේ අවශ්‍ය වෙන්නේ නැහැ. කම්මතන් උග්ගතෙන්ලට මොකුත් ඕන උනේ නැහැ. එහෙම අයත් මෙතන ඇති. සමස්ත වරද්ද ගන්න එපා සබාවන උගන්වනවා කියලා අපි. හොඳයි. සමතේ ඕන වෙන්නේ සිහිය අපිට ඕන තැන තියන්න පුරුදු නැති නිසා පුරුදු කරගන්න. ළමයෙකුට ගුරුවරයෙක් වේදලා ගන්නෙ මොකටද? ළමයා සංවර කරන්න පුරුදු කරන්න. ඒ වගේ මේ සමත භාවනාව ඕන වෙන්නේ එක තැනක සිහිය තියලා පුරුදු කරන්න. මේ මොනවද කරන්නේ? මහා සතිය වඩන්නේ. අපිට ඕන තැන සිහිය තියුවා. සිත පටන් ගන්න තැනටම තියුවා. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. අන්නේ සිහිය පිහිටෝ ඥාත වෙන දේ මොකද්ද? එයාට පේනවා අභ්‍යන්තරයේ තිබිච්ච නාම ධර්මයි බාහිරයේ තිබිච්ච රූපයි එකට ගැටෙනවා. එයාට පේන්නේ මෙතන ක්‍රියාවක් විතරයි තියෙන්නේ. එතන තමයි කායානුපස්සනාව වැඩිච්ච තැන. හරියටම පේනවා අභ්‍යන්තරයේ නාම ධර්මත් බාහිරයේ තියෙන රූපයකුත් ගැටුණා. මෙයයි දකිනවා මේක මෙතන සිද්ධියක් විතරයි ධර්මතාවක්. මේක මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා එයයිටම නුවණ උපදිනවා දකින්න. ඒකට තමයි අනිත්‍ය සංඥාව වැඩෙනවා කියන්නේ. අනිත්‍ය සංඥාව වෙනමයි මේක දකින්න එක වෙනමයි නෙවෙයි ඔක්කොම එකයි. මේ සිද්ධිය දකින දවසට අනිත්‍ය අනිත්‍යානුපස්සී විහෙරති කියන්නේ මේ සිද්ධිය දකින යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. එයාට පේනවා මෙහෙම ධර්ම දෙකක් ගැටෙනවා එච්චරයි සිද්ධියක් විතරයි. ඒව අරබයා හිතන බව සංඛාරය පහළ වෙලාවක් නැහැ මේ සිද්ධිය දකින්න නිසා. අපි රූප දකින්නකම් සංඛාරය ඉබේ සිද්ධ වෙනවා රූපේ ගැන හිතෙනීම ඉබේ පහළ වෙනවා. සිද්ධිය දකිනකොට ඒක වෙන්නේ නැහැ සංඛාර නිරෝධය. මෙතන ඔතෙන්ට එන්නයි අපි මේ සමත භාවනාවක් වඩන්නේ. දැනගෙන ගියොත් වරදින්නේ නැහැ. නොදැන ගියොත් අතරමං වෙනවම තමයි. එයි මේ භාවනාව වරද්දගත්තොත් ඔලු කචර වෙනවා. අමනුෂ්‍ය යඟට වහනවා. අනිවාර්යයෙන්ම යන්නේ නැහැ. එලවන්නත් බෑ. ඇඳන් උස්සන් ඇවිදින අපි අතර ඉන්න දැනට ඒ සිද්ධි වෙන අය. අපිට පේන මොනව කරන්නද බේරන්න අපිට දා. මේ ක්‍රම නැහැ අපි දන්නේ. ඒ එක එක බලපෑම් වෙන ඒක නිසා සමතේ යනකොට අරමුණක යන්න. ඒ දණ්ඩ යන්නේ ගමන යන්නේ ඒ දණ්ඩ තියෙන නිසා මිසක් ඒ දණ්ඩක යන්න ඒ ගමන පිටත් උනා නෙවෙයි. එම නිසා සමතේ යන්නට ඕන අවබෝධයෙන් යන්නේ මොකටද කියලා දැනගෙන. අන යන තැන ඒ දණ්ඩ තිබුණු නිසා ගියා මිසක් ඒ දණ්ඩක යන්න පිටත් උනා නෙවෙයි. සමතේ වඩන්නේ සිහිය පුරුදු කරලා විදර්ශනාවට සිත පටන් ගන්න තැන දර්ශනය කරන්න ඇති සැටියෙන් දකින්න ශක්තිය හදන්න කියලා අරමුණු කරන් ගියොත් ඔබට සමතේ අතරමං වෙන්නේ නැහැ අර ශක්තිය හැදෙන්නේ. තේරුණානේ? ඉතින් අපි ගිය සතියේ වගේ විනාඩි 5ක් විතර විනාඩි 2ක් විතර සමතේ වඩමු. හැබැයි මෙහෙම දේවල් වෙන එකම අපි නැවත කතා කරනවා. මොකද පැය ගණන් වඩන්න ඕනේ නැහැ භාවනාව. විනාඩි 5ක් හොඳටම ඇති. අපි මේ නාසිකාග්‍රේ කෙලවර නාසයේ කෙලවර හරි උඩුතොල හරි එහෙම නැත්නම් නාසයේ උඩ කෙලවර හරි උඩු අග්‍රේ හරි දැනෙන තැන් ඇතිනේ අපිට හුස්ම හොඳට හැරෙන තැන දැනෙන තැන. ඒ දැනෙන තැන දකින්න. පටිසම්භිදා කරන මග්ගේ දෙවෙනි පොත බංග ප්‍රකරණ දෙවෙනි පොත අරන් බලන්න ඊටාම ලස්සනට පදෙන් පදයට තේරුම බුදුරජාණන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළා. නාසිකාග්‍රෝ කියලා කියනවා. නාසිකාග්‍රේ කෙලවර සිහිය පිහිටවන්න කියනවා. හැබැයි අරමුණේ පිහිටලා විදර්ශනාවට මග විදියට. එහෙම පිහිටවල බලන් ඉන්නකොට අපිට හුස්ම පෙනුනොත් හරි. හුස්ම හඳුනගත් තැනට සිහිය ගියොත් හුස්මට සිහිය ගියොත් අපිට වැරදිලාද නැද්ද? වැරදිලා.
අපි මොකද කරන්නේ? ෂණිකව ආයි පිහිටවනවා නාසයකට. කොහොම පුරුදු කර කර ඉන්න. පුරුදු කර කර ඉන්න ගම විනාඩියක් දෙකක් යද්දි බලන්න මෙහෙම පිහිටවපු සිහියද සිතක්නේ. මෙහෙමද පේන්නේ සිතකට නේ කියලා නගල විදර්ශනාවට එනවා. සමතේ තුලින් විදර්ශනාව ජීවිතේ කරා. මෙහෙම පේන්නේ සිතකටනේ. දැන් මෙහෙම බලන් ඉන්න තැන පිහිටන තියෙන සංඥා සංකාර විඥාන ටිකක්නේ. මේ නාසය හඳුරන්නේ සංඥාවනේ. නාසය කෙලවර හඳුරන බවද සංකාරයනේ. හඳුරන රූපෙට බැස්ස බවම විඥානයනේ කියලා දැන් ඒ අර සමතේ ඉඳන් විදර්ශනාවට එනවා. ශනික උපදාන කරන්නේ දකින්න. අපි මෙතන චිත්තක් ගැඹුරු යන්නේ නොතේරුණා කියලා දුක් වෙන්න එපා. අපි එන සතිය කතා කරන්නේ මේක ලේසි වෙයි. දැන් මේ නාසිකාග්‍ර කෙලවර බලාගෙන දැන් යුද්ධයක් කරනවා. ආයි මට යන හුස්මට යනකොට ආයි මෙතෙන් තොලේ අගට ගන්න. ආයි බුද්ධ රූපයක් මතක් වෙන්න පුළුවන්, දේව රූපයක් මතක් වෙන්න පුළුවන්, පෙරේතෙක් වෙන්න පුළුවන්. පේනකොට ආයි අරව එපා කියන්නේ නැහැ. ඒවා අන්ත වලින් ගැටෙන්නේ නැතුව ශනිකව අර කෙලවරට තියනවා සිහි. තියලා පුරුදු වෙනවා. සමහරට මෙතන ඇති දක්ෂයෝ විනාඩියක් දෙකක් ඇතුළත ඉන්න පුළුවන් ඒ අනාශයක බලන්න. හැබැයි Tamanට තමන් අපෙන තේරුම් කියන්න බොරු කියන්නේ යන්න එපා. ඉව තමන් ඇත්තටම මේක අතරමං වුණ තීව්‍රමයි ගන්න බෑ කාටවත්. ඒක නිසා දැන් එහෙම පුරුදු වෙනකොට ටික වෙලාවක් යද්දි සමාධියක් වෙනවා. ඒක පුළුන් රදක් වගේ හැම ඵලය කියන්නේ බෑ ඒ උනාට කියුණා. පුළුන් රදක් වගේ ඇඟ හැල්ලු වෙලා දැනෙනවා. දැනෙනකොට දැන් එයාට තේරෙනවා මේ නායකට පේනවා විතර. හුස්ම එහෙම යනවා දැනෙනවා. ඒකද අතන පේන්නේ. පෙනෙන එකයි දැනෙන එකයි දෙක. හරිද? දැන් අපි බලන්නේ නාසිකාග්‍රේ කෙලවර ඒක පේනකොට හුස්ම දැනෙනවා. ඒකට කියන්නේ නිරෝධ සංඥාව. දැන් එහෙම ඉන්න ගමන් මේ පේන්නේද හිතකටනේ කියලා ටක් කරලා දෙනවා තියෙන්නේ. පේන්නේද හිතකටනේ. බලන් ඉන්න තැන තියෙන සංඥාවක් නේද? මේ හඳුරන්නේ කෙලවර නාසි කෙලවර කියලා හඳුරන්නේද පුරුද්දෙන්නේ කියන ඔන්න විදර්ශනාවට එනවා. ඊට පස්සේ විදර්ශනාවේ ඉන්න ටිකක් වෙනවා. ඉන්නකොට මේ සද්දයක් යනවා. සද්දඳුරන බව මෙහෙනේ පහළුනේ යන අර සිහිය තියෙනද මෙතෙන්ට විග්‍රහයට. තියලා ආයෙ බැරි වුණොත් ආයෙනවට. මෙහෙම ඉන්නකොට ඔබට පුළුවන්කම හැදෙයි. ඉතින් සතිය දවසට විනාඩි 5 භාවනාවේ යෙදෙන්න. භාවනාවේ යෙදিলা වැඩිපුර ඉන්න ගමන් ඒක ජීවිතේ ඒකත් අංගයක් කරගන්න විනාඩි 5ක්. නිකන් නිදාගන්න ගිහලා ඇඳේ වාඩි වෙලා ඉන්න මේ වෙන කැලෑ හොය යන්න එපා. ඒ කාලේ කැලෑ හොයන් ගියාට අද ගියොත් නම් මරනවා දෙවි. ඒ කාලේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන කාලේ නිවන් දකින්න යුද්ධ කරන කාලේ මේ මිනිස්සු දහස් ගණන් දසදහස් ගණන් කැලෑවල ඉද්දි සිටුවක් කුමාරය ගිහිල්ලා බඩු නැගලා අමුතු සිද්ධියක් නෙවෙයි ඒක. නිසා ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒක නිසා අපි අද ගියොත් කොරනෙල්ලා ඉන්නේ ඉතින්. පොලිසියෙන් එන මොකටද කලකිරුනේ? හේතුවයි. ඊතර කවුද වැඩි හිටියෝ ඉන්නේ. ඔක්කොම අහනවා. එදා එහෙම ඒක නිසා මේ කාලේ පටලවා ගන්න. දැන් ඇඳේ වාඩි වෙලා ඕම සීන වලින් පොඩ විනාඩි 5ක් විතර ඉඳලා ඉතින් හැමතිස්සෙම විදර්ශනාවේ කෙනෙක් හඳුරන්නේ මෙහෙ අන්න විදර්ශනාවට එනවා. මේ ශනිකව ජීවිතය කරගන්න විදර්ශනා. මෙතනනේ හඳුරන එක ඇතුලේ තියෙනව නේද අතීත පුරුද්ද. ශනිකව අතීතයටත් යනවා. කීනම් පුරාණ මේ පුරාණ කර්මෙක් දකින්න. ඒක නේද මේ රූපෙට උනේ හඳුරන්නේ. ඒක මෙහෙ නේද පහළ වුනේ. මෙහෙ හැඳිරීම පහළ වුනේ. කියලා දකින්නකොට රූපෙ ගැලවෙයි. ඔන්න ඔහම නිරෝධ සමාපatti ඉන්නෝ කියන්නේ මරණාසන්න වෙලාවෙත් ඕක තමයි අපිට. එයාට රූපය ඇසුරු වෙන්නේ නැහැ. ඒක නිසා තණ්හාව නැහැ. තණ්හාව නැති නිසා මොකද? රූපය ඇතේරුණා කියන්නේ අනාගාමී. රූපයත් ඇරියොත් අනාගාමී. රූපය ආරම්භය පහවනේ නාමේ සම්පූර්ණ සුද්ධ වුණොත් හේතුඵලයක් විදිහට දැක්කොත් ඒ ඥානෙ එතෙන්ට ආවොත් නාමයේ රූපෙත් අතහැරුණා. රූපය හඳුනන බව කියන්න හොඳ නැතිලු මේක. මොකද හොඳ නැත්තේ අපි ඒක කරන්න ගියොත් අරක නැති වෙලා එතනම වෙනවා මෙතන. එතෙන්දී හේතුඵලයක් කියලා දැක්කොත් කෙලින්ම රාත්. අරූප රාග මානොද්දච්ච විද්‍යාව පහම කරම කැඩිලා යනවා. ඒව පවෙත් ඉන්නේ අන්න අර චුට්ටි අවිද්‍යාව නිසා. ඒක නැති වෙලා ගියපම රහතන් වහන්සේ සම්පූර්ණ අවිද්‍යාවෙන් මිදුණු කෙනා. අනාගාමී කෙනාට අවිද්‍යාව තියෙන්නේ අර අනුශේ ධර්ම ටික විතරයි. මොනවාද අනුශේ නෙවෙයි මේ සංයෝජන ධර්ම. උද්දම් භාගයේ සංයෝජන ධර්ම ටික. රූප රාග මානොද්දච්ච විද්‍යාව ටික. ඉතින් මේ සඳහා වීර්ය වැඩමු අපි විනාඩි 5ක් දැන් තේරෙන්නේ නැති නෙමෙයි. අදත් අපි වම කරමු එන කියනකොට තේරෙයි. අපි උත්සාහවන්ත වෙමු. මේ අපි කවුරුත් හොඳ කෙනෙක් වෙන්න නේ උත්සාහ කරන්නේ. ඉතින් මම ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා මේ සාකච්ඡා කළ ධර්මයේ ඔබට මේ ජීවිතේම අත්දකින්නටත් මේ උසස් ඵලය තුල මේ පෙර නොවිඳි උතුම් සැපවන ආර්ය සැප විඳින්නටම මේ ධර්මය ඔබට ශක්තියක් එක්වා.